विपस्सित नमस्तु चक्षुमन्त्रस्य धीमतो सिद्धिस्सपि नमस्तु सक्लभूतानुकम्पिनो वेस्तुस्य नमस्तु नादकस्य तपस्विनो नमस्तु भक्तुसङ्घस्य मार्गेण नमस्तिनो ओनागमनस्य नमस्तु ब्राह्मणस्य धीमतो कालस्य नमस्तु विप्रवृतस्य सप्तति अंगीरसस्य नमस्तु सक्यपुत्रस्य धीमतो यो इमं ब्रह्म वेदेति सर्वदुःखापनुजनम् एतानि भूतालोके यथा भूतं विपश्चितं इदं देव मनुष्याणां जन्मसन्ति गोत्रमं विद्याधर्म सम्पन्नं मानुषं वीरसारसम् एतेन सच्चवच्चेन दुःखावोपशमन्ते एतेन सच्चवच्चेन भयावोपशमन्ते एतेन सच्चवच्चेन भोगावोपशमन्ते नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति पिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुखतो लोकविदो अनन्तरो पुरुषधर्मसारथि सत्तादेव नमस्कारं बुद्धो भगवाति इमेहि नवनि समानागतं सम्मा सम्बुद्धं शरणं सम्मा सम्बुद्धं शिरसा नमामि साक्षातो भगवता धम्मो सन्निष्ठितो अकालिको एहिपस्सिको भूतनैको तच्चक्रं विदेहि शब्दो विज्ञोनिति इमेहि जहिपुरे समन्नागतं धम्मरत्नं शरणं गच्छामि धम्मरत्नं शिरसा नमामि सुपरिपन्नो भगवतो साधकसङ्घो उजुपरिपन्नो भगवतो साधकसङ्घो न्यायपरिपन्नो भगवतो साधकसङ्घो सामीचि परिपन्नो भगवतो साधकसङ्घो यदिदं चत्वारि पुरुषयुगानि अष्टपुरुषपुञ्जरा एष भगवतो साधकसङ्घो आरुणीयो पावनीयो दक्षिणीयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्यक्षेत्रं दूरस्याति इमेहि नवनि गुणे समन्नागतं सङ्घरत्नं
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි එනත්නි සබහා සමග ධර්ම සාකච්ඡාවට මාතෘකාවෙන් තබාගත්තේ සත්‍ය ගවේෂණය. වෙනත් අර දන්නවා අද දවස ගැන හිතුවොත් මේ උතුම් පොහොයක් සම්බන්ධ කරන්නේ අනුබුදු නීල මහරහතන් වහන්සේ මේ ධර්මයේ ප්‍රතිස්ථාපනය කිරීම. වෙනත් දැන් ඒ වුණත් අද මේ කාල සීමාව වෙනකොට ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ නැවත ප්‍රතිස්ථාපනය කර ලංකාවේ දැන් කාලයෙන් වැහිලා ගාතුරට මේ ධර්මයේ ආශ්‍රය තියෙනවා. අද ඔය දනවා රේඩියෝ එකෙන් යනවා. ගන්න විදිලෙන් අද ප්‍රකාශ කරපු දෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ පැන 12ක් ආපු පැන පිළිබඳව ඒකේ නොඑක් පොත්පත්වල නොඑක් විදිහට තියෙනවා. ඒ පැන 12 බෞද්ධ ශ්‍රාවකේ හරියට දැනගන්නවා. ඒ පැන 12 හරියට තේරුම් කරගෙන සම සමාගයටපත් වෙලා ඒ පැන වලින් නිදහස් වෙනවා. ඒකයි බුදුරණන් වහන්සේ කියන්නේ. ප්‍රශ්න 12ක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට තථාගත සම්මා සම්බුදුරණන් වහන්සේ දේශනා කරන දෙවියන් මමුන් මරුන් සහිත මේ ලෝකේ ඒ බුදු සම්මා සම්බුදුරණන් වහන්සේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයකට කිසිම අන්තොට පිළිවෙලකින් එමෙතන වෙන කෙනෙකුට දේශනා කරන්න බෑ. නමුත් එදා සමහර අත්විටි ඒකේ බුදුහාමුදුරුවෝ ඒ අත්ව කියන්නේ එකම ධර්ම දේශනාවක් කියලා. ඒක නිසා මේ ගන්න ඔය සාසනයට අපි අපිරිනවන නැත්නම් පැවිදි වුණා ජීවිතයත් මේ කර්ම 12ට පැහැදිලි උත්තර Tamanට ඇති වුණා නම් අතට කියන්නේ මේ කර්ම 12ෙම නිදහස් වුණා නම් මේ ජීවිතේදිම උපත්ති මරණය ජය අරගෙන දුක් කෙලවර කරන බව බුදුහාමුදුරු දේශනා කළා. ඒකට පෙන්නත් නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ වරද නෙවෙයි. අපිට කාලයක් යනකොට ඒ ධර්මයේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තව ධර්මත් එක්ක මුසුවිල කවලන්නේ. ඒ වෙනස් වීම නිසා ප්‍රතිඵල නැති වුණා. උපත්ති මරණය ජය ගන්නවා. ඒකටයි මම නැවතත් මේ පෙන්වන්නේ. එදා ඒ තථාගත සම්මා සම්බුදුරණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ මොකද්ද? මේ සියලුම අපි සාපේක්ෂවාදී කියන තැනින් කියොත් මේ සතා මේ මනුස්ස සතා ප්‍රත්‍යයෙන් ජීවත් වෙනවා. ප්‍රත්‍යයෙන් ජීවත් වෙන කියන්නේ ආහාරයෙන් ජීවත් වෙනවා. සතා ජීවත් වෙන්නේ ආහාරයෙන්. ඒකවල සතාගෙන් අපි නිදහස් වෙනවා. ඒ සතාගෙන් නිදහස් වෙන තමයි බුද්ධ කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ ආහාර ගන්න කෙනෙක් කියනවා. දැන් ඒකට අපි ආහාර ගන්නවා කියලා හිතන්නේ අපි බුදුහාමුදුරුවෝ අපේම තත්ත්වය අපිට පැහැදිලිව ඒ ප්‍රශ්නෙට උත්තර සොයාගන්නේ නැති. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පින්නන්නේ බුදු කෙනෙක් ආහාර ගන්නේ නැහැ. නමුත් අපි පිළිගන්නේ බුදුහාමුදුරුවෝ ආහාර ගන්න කියලා අපලගේ තථාගත. ඒ ප්‍රශ්නෙට අපි උත්තර සොයාගන්න නැහැ. ඒ නිසා අපි මේ ප්‍රත්‍යයෙන් ගැඹුර නිසා අපේ උපත්ති මරණේ තියෙනවා. ඔය දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ නැහැ. මොකද මේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ නමයි රූපය. දැන් අපි මොන භාෂාවෙන් හරි වචනයක් කතා කරනවා. ඒ නමයි රූපය දෙක අරගෙන තමයි කතා කරන්නේ. එහෙම නැතුව කතා කරන්න බෑ. හිතුවත් එහෙමයි. නමයි රූපය අරගෙන තමයි අපි හිතන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් පුටුවක් කියලා කියන්නේ.
පුටුව ගාම පුටුව කියලා නමක් තියෙනවා. අපිට අල්ලන්න පුළුවන් ඇහැට පේන රූපයක් තියෙනවා. මේ දෙකම සම්බන්ධ කරලා තමයි පුටුව කියලා කියන්නේ. මේසය කිව්වත් අපිට මේසය කියලා නමක් තියෙනවා. ඒකේ යම් කිසි ආකාරයක ලෑලි කැල ටිකක් පිළියෙල කරලා හරි ගස්සලා යම් කිසි ස්වභාවික රූපයක් පේනවා. ඒ වගේම කතා කරන මිනිහා කිව්වත් එහෙම. ගහක් කිව්වත් එහෙම. එතකොට නමයි රූපයයි නැතුවට කතා කරන්න බෑ. මේ දෙවෙනි කාරණේ නමයි රූපයයි. ඒතර මේ නමයි රූපය ගැන පැහැදිලිව අපි දැනගන්න. නමයි රූපය තමයි මේ සතයි කියන්නේ. යම් දවසක මේ නමයි රූපයෙන් නිදහස් වුණා නම් එතන සතෙක් නෑ. එතන බුදුහාමුදුරුවෝ එතනින් නිදහස් වුණා. එතනාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නමයි රූපය ඉතුරු නැතු නැති කරා. සම්මා සම්පූර්ණ. ඒතර ආහාරයෙන් නිදහස් වුණා විතරක් නෙවෙයි නමයි රූපයෙන් නිදහස් වුණා. ඒ නමයි රූපයෙන් නිදහස් වුණු බුදුරජාණන් වහන්සේට අපිට බුදුහාමුදුරුවෝ කියලා කියන්න බෑ. නමුත් අපි සාපේක්ෂවාදී චින්තනයෙන් එහෙම කතා කරනවා. බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ කියලා කිව්වට අපිට බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්නේ කතා වෙන්නේ නැහැ. එනකොට නමයි රූපේ තොරයි කතා කරන සම්මා සම්බුද්ධ. ඒකයි කියපුරු ධර්මය. නාම රූප දෙකෙන් තොරපත්. එහෙනම් නාමය කියන්නේ මොකක්ද කියන්නේ එතන වෙනයි නාමය කියන්නේ අරූප ධර්ම. ඒතර රූපය අරූපය කියන මේ ධර්ම දෙකෙන්ම අපි නිදහස් වෙනවා. මේ සියලු සත්‍යයම නමයි රූපය දෙකට අහුවලා තියෙනවා. තුන්වෙනි කාරණේ මේ නමයි රූපය තියෙනවනේ. මේ නමයි රූපය දෙක තමයි නිතරම ගැටෙන්නේ. රූපයත් අරූපය. ඒක නිසා අපිට ඇති වෙනවා තුන් ආකාර වේදනාව. සැප වේදනාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනවා. ඒ සැප දුක සමානයි. තුන් ආකාර වේදනාවක් තමයි තුන්වෙනි කාරණේ කියන්නේ. ඒ තුන් ආකාර වේදනාව තථාගත සම්මා සම්බුදුන් වහන්සේට නැහැ. සැප වේදනාවක් නැහැ. දුක්ඛ වේදනාවක් නැහැ. උපේක්ෂා සහගත වේදනාවක් නැහැ. එතකොට මේ හතරවෙනි කාරණේ ගන්නකොට ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරේ චතුබ්බිද ආහාර කියලා. එතකොට ඒ කාලෙම වේළුවනාරාමේ වැඩ හිටියේ ආසිත හිටියේ කජංගලි භික්ෂුණිය කිව්වා සතර සිහිවටන කියලා. එතකොට තවත් පොත්වල සඳහන් කරනවා චතුරාර්ය සත්‍ය කියලා. හතරවෙනි කාරණා. නමුත් ලෝතර බුදුහාමුදුරේ දේශනා කරේ චතුබ්බිද ආහාර. මොකද මේ චතුබ්බිද ආහාර කියන්නේ? අපේ මේ ශරීර ඔක්කොම හැදලා තියෙන මේ මනුස්ස ශරීරය ගත්තාම සතු ශරීරය දෙන්නේ පස් වතර සුලංගෙන්න කියන මූල ධර්ම හතර. මේ ධර්ම හතරෙන් පැන නැගිච්ච උපාදාය රූප 24ක් ගත්තාම ඔක්කොම රූප 28යි. මේ 8 රූපය තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. අපේ ශරීර රූපේ. ඊළඟට ඒ ඛණ්ඩය ගත්තාම රාශි වශයෙන් ඒක අපි කියනවා රූපස්කන්ධය කියලා. ඒතර රූපණාර්ථයෙන් රූපය කියලා කියන බුදුහාමුදුරුවෝ. අපි කියනවා රාශි වශයෙන් රූපස්කන්ධය කියලා. ඊළඟට වෙනන්නේ තවත් අපේ කඳවල් හතරක් තියෙනවා. ඒ කඳවල් හතර තමයි අරූප කඳවල් හතර. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඒතර එක රූපස්කන්ධයයි ඒතර 8 රූපයකට සම්බන්ධ වෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන කඳ හතරක්. ඒතර පස් කඳ. මේ පස් කඳ තමයි අපි හැම කෙනෙක්ම දරාගෙන. ඉතින් මේ අරූප කඳ හතරයි. රාශි වශයෙන් ගත්තා. ස්කන්ධ හතරක්. මේ කඳ හතරක් රූපස්කන්ධය. රූපස්කන්ධයත් මේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. මේක පාවත්ත ගන්න ආහාර හතරක් අවශ්‍යයි. රූපස්කන්ධය පවත් ගන්න අපේ කටින් හරි ඉන්ජෙක්ෂන් වලින් හරි
නාසයෙන් තමයි ඇතමනේ නාසයෙන් ආහාර දෙන්න පුළුවන්. රූපස්කන්ධය පාත් කරගන්න. ඒතර වේදනා සංඥා සංඛාර විඥාන කියන අරූපස්කන්ධ පාත් ගන්න. පස්සේ ඒක ආහාරයක්. නාම දෙකෙන් ගැටේ. මනෝ සංජේතන ඒකත් ආහාරය. විඥානය තවත් ආහාරය. මේ ආහාර තුනක්. එතකොට මේ ආහාරය විස්තර කළ කිව්වේ රූපේ පවත් ගන්න කබලින්කාර ආහාර වේදනා සංඥා සංඛාර විඥාන පවත් ගන්න පස්සේ මනෝ සංජේතන විඥාන කියන මේ ආහාර තුන ඔක්කොම ආහාර හතරක් මේ ආහාර හතර සතා ගන්න අපි හැම කෙනෙක්ම ওই ආහාර හතර ගන්න ඒක ලෝතර බුදුහාමුදුරු වෙන්නේ ওই කාර්ය නමක් වෙන්නේ නැති ලෝතර බුදුහාමුදුරු මේ ආහාර හතරම ගන්නේ නැහැ සම්මා සම්බුදු කියන්නේ මේ ආහාර හතරෙන් විදහස් වෙනවා. මේ බුදු කෙනෙක් අඳුර ගන්න හතර මේ පෙන්නන්නේ. ඒතකොට දැන් අපි තවමත් මේ ආහාර හතර අනුභව කරනවා. ඒතර අපි සත්. දැන් පස්වෙනි කාණ්ඩ පංච උපාදාන ස්කන්ධ. අපි අල්ලගෙන තියෙන දැඩිකුට අල්ලගෙන තියෙනවා අසකරණාපේ දිසාරින් අල්ලගත්තු උපාදාන ස්කන්ධ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච උපාදාන ස්කන්ධය තමයි පහ. 6 ච يعني 6ට ආධ්‍යාත්මික ආයතන ආයතන 6. එතකොට ඒක තමයි අසට රූපායතනේ කනට ශබ්දායතනේ නාසයට ගන්ධායතනේ දිවට රසායතනේ කායට පොට්ටබ්බායතනේ මනසට තම ධම්මාය එච්ච ආධ්‍යාත්මික ආයතන 6යි. හතෙනි ප්‍රශ්න සත්‍ය නාමයි. පින්නත් ඔබ ඉගෙන ගන්න දෙන්නේ සත්‍ය බොජ්ජංගා. ඒ සත්‍ය බොජ්ජංග කියන්නේ ඒ ලෝකෝත්තර ධර්මයන් වැඩි යොදන්නේ. නමුත් බුදුහාමුදුරු දේශනා කරලා දෙන්නේ ওই හත්වෙනි කාණ්ඩ සත්‍ය විඥානච්ච කිතිය. සත්‍ය විඥාන කිතිය කියලා කියන්නේ අර එළි විදිහට මොකද්ද සත සිත පවත්තන ස්ථාන මේ මිනිස්යා තමයි අපි මිනිස්යා ගත්තා ප්‍රධාන වශයෙන් අපි හිත පවත්තන ස්ථාන මෙන්න මේ තැන් වල අපි හිත පවත්ත ගන්න අපි දැනගත්තා නොදැනගත්තා සතර අපාය දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකේ එතන කාමාවචර භූමිය 11යි. රූපාවචර බ්‍රහ්මතල 16යි. එතන 27යි. අරූපාවචර තල 4යි. ආකාසඤ්ඤාතන විඥානඤ්ඤාතන ආකින්චඤ්ඤාතන නේවසඤ්ඤානාසඤ්ඤාතන මේ තල 4යි. මනේ කිසිවක් නැහැ කියන අර්ථයෙන් ආකින්චඤ්ඤායතන. එතන තල 3යි. ඔක්කොම 27 30. මේ සිට සතාන්තපත ගන්න ස්ථාන 7. සත්ත්ව විඥාන ටිකිය. ඒතර නව සංඥාන සංඥාතනේ ඒ අරුප ධානයේම ඔබ හිටියේ නැත්නම් එතන හිතපත් ගන්න බෑ. ශරීරේ එයින් එහාට කිලින් තියා ගන්න බෑ. ඒක නව සංඥා නා සංඥාතනේ ශරීරේ කිලින් තියාගෙන ඉන්න පුළුවන් අන්තිම අවස්ථාව. ඊට පස්සේ තමන්ගේ ශරීරය ඉස්සරහට බර වෙනවා. අඩ නින්දට වැටෙනවා. තද නින්දට වැටෙනවා. මේක තමයි පින්නත් සිතෙන් යන්න පුළුවන් ඉහළම මට්ටම. සිත තාත්තගෙන යන්න පුළුවන් ඉහළම මට්ටම නව සංඥා නා සංඥා. ඒ සාපේක්ෂවාදී චින්තනයේ කියන කෙනෙකුට ඔය කියන ස්වභාවය ඉක්මවන්න බෑ. අද භාවනා කර සියලුම භාවනා කරන අයට ඊටාම දියුණු ලෙස භාවනා කරා නම් ඒ භාවනාවේ හිටින ඒ අරූප ධානයේ නව සංඥානා සංඥාට විතරයි යන්න පුළුවන්. එදා පින්නත්නි
අසිතවස ආලාරකාරාම උද්දකාරාම කියන මේ තවසොත් ඔය භාවනාව දිනු කළා සාපේක්ෂවාදී චින්තනය තුළින් ඔය කියන ධර්ම වලට ඉහිලා හිටියා. ඔයින් එහාට යන්න බෑ. භාවනාව. ඒක නිසා වෙන්නේ නැති මම භාවනාවෙන් බුදු වෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකේ හැම කෙනෙක්ම කියන භාවනාවෙන් බුදු වෙනවා කියලා. භාවනාවෙන් බුදු වෙන්න බෑ. මොකද භාවනාවෙන් යන්න පුළුවන් ඉහළම මට්ටම නේව සංඥාන අසංඥාට විතරයි. සිහිය පවත් ගන්න පුළුවන් එච්චරයි. එයින් එහාට ඔබට වෙන්නේ ඔබලා දන්නේ නැතුව සිහිය නැතුවයි ඔබ ආඩනින්දට යන්නේ. සිහිය නැතුවයි ඔබ ආඩනින්දට යන්නේ. බලන්න මේක ඇත්තද කියලා. එතකොට ඔබේ ශරීරේ පවත් ගන්න පුළුවන්. ශරීරෙ කෙලින් තියා ගන්න පුළුවන්. ධානයෙම හිටියොත් නව සංඥා නා සංඥා විතරයි. නමුත් ඔබට සාමාන්‍ය ස්වභාවය ප්‍රතිපදාව ගන්න පුළුවන් ස්ථානය තමයි සත්ත්ව විඥාන ත්‍රිතිය කියන මේ 30. ඒ ස්ථාන ඕන තැනක හිත පවත් ගන්න. ඔබ දැනගත්තොත් ඔබේ සිත ওই 35න් ඕන තැනක පවතිනවා. දෙවන නව සංඥා නා සංඥාට වත් යනවා නම් ධර්මයේ සමාධිගත වෙලාම ඉන්න ඕනේ. සමාධියෙම ඉන්න ඕනේ. ඊට පස්සේ වෙන්නේ පින්නත්නි හැම කෙනෙකුටම සිටේ අවස්ථාව ඉච්චරයි. එයින් එහාට යන්න බෑ. 50ට 50. නැත්නම් 100ට 100. එක ගානට මේ ධර්ම දෙක ඇවිල්ලා සාපේක්ෂවාදී චින්තනය. ඒක ඉක්මවන්න බෑ ඉන්ද්‍රිය වලට. ඉන්ද්‍රියට යටත්ව ඉන්ද්‍රියට මැදි වෙලා ඔයත් යනවා අඩනින්ද. ඊළඟට යනවා තදින්ද. ඒකට අඩනින්දට තදින්දට යන්නේ ඔබ සිහිය නැතුව. සිහිය ඇතුව. ඒකයි පින්නත්නි භාවනා කරන්න බෑ කිව්වේ. සාපේක්ෂවාදී චින්තනෙන් ඉහළටම යන්න පුළුවන් මට්ටම නව සංඥාන අසංඥා. සංඥා ඇතේ නැතේ කියන තමයි. මේක මම කියන කතාවක් විතරක් නෙවෙයි පින්නත්නි. අපිට බුදුන් දකින්න කැමති හා තමයි අපිට උපත්ය මරණය මේ ජීවිතේ ජය ගන්න කැමති නම් මේක බණ පොතේ පේනලා තියෙනවා. ඒක ඉතහා වටින කරුණ. අපි දැනගත්ත දෙයක්. ඒ කියන්නේ අපේ ඒක ඉගෙන ගන්න දෙන්නේ මේ විදිහට. කුඩා විද්වත් කුමාරයෝ ඉපදුනහම එතුමාට ආශිර්වාදයක් ලබා ගන්න එදා උසස්ම ගානේ හිටි උසස්ම පඬිතුය තමයි. උසස්ම ආගම් කතරේ තමයි අසිතව. ඒ අසිතව සරකට මේ කුඩා විද්වත් කුමාරයෝ අරන් ගියා කියලා කියනවා. ආශිර්වාදයක් ලබා ගන්න. මේ කතාවේ તો හරියටම වරපොතේ කුඩා ළමයෙක්වත් දන්න. ඊට පස්සේ පොතේ වෙනවා මේ කුඩා ළමයාගේ තමයි සිදුවත් කුමාරයාගේ ශ්‍රීපදෝ දෙක නැතනම් කකුල් දෙක අර අසිතවගේ ජටාවේ පිහිටුවා කියලා. මේක ඔබ අහපු දෙයක්. ඒ කියන්නේ ජටාව දෙන්නේ ඔළුවේ අර රෙදි එන්න තුවායක් වගේ දෙයක් රවුමට බදිනවා. ඒක බඳින්නේ ඔළුවේ. අර එතන ඒ ජටාට පය තිබ්බා කියලා කියනවා. අසිතව. කවුද? මේ වන්දවන්නේ කියන ගියේ කුඩා සිදුවත් කුමාරයෝ මේ කකුල් දෙකට පිටියා කියලා. මෙතන පෙන්නේ වෙන්නත් මේ ප්‍රාතිහාර්යයක් ඇතුව නනේ. කුඩා සිදුවත් කුමාරයාගේ කකුල් දෙක ගිලට හිටියේ නැහැ. මෙතන පෙන්නේ මේ ගුප්තාර්ථයෙන්. අපිට දැනගන්න මේ. මෙතන එතන තියෙන රහස අපි එලි කරගත්තේ නැහැ. ඒක බණ පොතේ වරද නෙමෙයි අපේ වරද. ඉතින් පෙන්නන්නේ මොකද්ද? අර අසිතවස. ගේ දැනුම සිහි කරන තමයි ඔළුව කිව්වේ. දැනුම පෙන්වන්න තමයි ඔළුව කියලා පෙන්වන්නේ. ඒක සංකේතයක් කරේ ඔළුව කියලා පෙන්වන්නේ දැනුම. සීමාව පෙන්වන්න තමයි අර ජටාව කියලා පෙන්වන්නේ. ජටාව වලදී අර දැනුම සීමාව පෙන්වනවා. එහෙනම් අසිතවසගේ දැනුම සීමාව කොතෙන්ද තිබුණාද? එදා. නව සංඥා නා සංඥාකට වෙනකම්ම දැනුම තුනක්. ඒ නිහාර ධර්මත් තුනයි. ඒ දිහාට තියෙන අඩදින්ද අදින්ද. දැන් බලන්න මෙන්න මේ කතාවයි කිව්වේ. එතකොට එදා භාවනා කරලා නව සංඥා නා සංඥාට විතරයි යන්න පුළුවන්. අද සාපේක්ෂවාදී චින්තනයෙන් භාවනා කරොත් යන්න පුළුවන් ඔච්චරයි. එතනින් බුදු වෙන්නේ.
දො සිදුවේ කුමාරයෝ නව සංඥා නාසඤ්ඤා වෙනකම්ම භාවනා කරා. ඒතර සිදුවේ කුමාරයෝ භාවනා කරන්නේ නැත්තේ නෑ භාවනා කරා. හැබැයි බුදු වෙන්නේ නෑ පින්නත්. ඇයි එහෙම නැත්තේ? භාවනාවෙන් බුදු වෙන්න බැරි නිසා. මේ පෙන්වන්නේ සාපේක්ෂතාවාදී කියන්දනේ ඔබ වරද්දගත්තු රාටගත්තු තැන්. අද උනත් භාවනා කරලා බුදු වෙන්න බෑ. භාවනා කරලා යන්න පුළුවන් ඉහළ මට්ටම තමයි සාපේක්ෂතාවාදී කියන්දනේ. නව සංඥා ආසඤ්ඤාට. එතන ගිහින් අතර. එතන ගිහිල්ලා නව සංඥා ආසඤ්ඤා ගහම යන තමන් මනසේ නිදහසුන් නැති නිසා මමත්වයේ බෙදුන්නේ නැහැ. මමත්වයට අරගෙනමයි එතනපත්. ඒ නිසා සසරින් ඊතරුණු කෙනෙක් නෙමෙයි. ඒක නිසා උප්පත්ති ජරා ව්‍යාධි මරණය ජයගත් කෙනෙකුත් නෙමෙයි. අසිතවස ආලාරක. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා සිදුවේ කුමාරයෝ. අර නවසඤ්ඤා අනාසඤ්ඤාට ඇවිල්ලා සමාජයෙන් ඇහුවා. එදායින සමාජ කට්ටියෙන් ඇහුවා. මට අවශ්‍ය නවසඤ්ඤා අනාසඤ්ඤාට යන නෙමෙයි. සංඥාව ඇතේන තේකට හිර වෙන නෙමෙයි. මට ඕන මම උපදලා ඉන්නවා. උපන් මට ඒකාන්තයේ මරණය සිද්ධ වෙනවා. ඔය වෙලාව කරන්නේ නැහැ. මේ උප්පත්තිය මරණය එනකොට ජරාවයි ව්‍යාධියයි කියලා අපිට ආධ්‍යාරයෙන් වෙනවා. මේ හතර නැත්තනම් නැද්ද? උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය. මේ හතර නැත්තනම් නැද්ද? සිදුවේ කුමාරයෝ එදා සමාජයෙන් ඇහුවේ ඒක. ওই කාරණේ පෙන්වන්න වෙන්නත් නේ. එදා සමාජයේ දියුණු තත්ත්වයකට පොන්නේ. ඒකට නවසඤ්ඤානාසඤ්ඤාට නම් භාවනා කරන්න නම් දැනගන්න පුළුවන්. ඒකට සිදුවේ කුමාරයෝ දෙන්න භාවනා කළා. සිදුවේ කුමාරයෝ උඩ නතර වුණා. භාවනාව යන්න පුළුවන් ඉහළම මට්ටමේ කියලා. ඊට පස්සේ සිදුවේ කුමාරයෝ සමාජයෙන් ඇහුවා. ඒ බ්‍රාහ්මණයන් ඇහුවා මොකද ඊට පස්සේ කරන්නේ? එයාට එක එකක් දන්නේ නැහැ. ඉතින් මෙන්නන්නේ අන්න කිසි කෙනෙකුගේ ගුරු උපදේශයක් නැහැ කියන්නේ බුදුහාමුදුරන්ට ඒක නිසා. බුදු වෙන කිසි කෙනෙක් ගුරු උපදේශ කරගන්නේ නැහැ. භාවනා කරන්න උපදේශකව හිටියා. භාවනා කරන්න සිදුවේ කුමාරයාට උපදේශකව හිටියා. නමුත් බුදු වෙන්න කිසිම උපදේශකෙක් හිටියේ නැහැ. කිසි කෙනෙක් කියා දුන්නේ නැහැ. දැන් ඔයද තේරෙන්න ඕනේ කාරණා. එතන එතකොට යන්න තනි වුණා. එයාට ඕන බුදු වෙනවා කියන්නේ මොකද? මේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය නැත්තන. එතනපත් වෙනවා තමයි බුදු වෙනවා කියන්නේ. එහෙම තනක් තියෙන මේ ලෝකේ එතනපත් වෙනවා තමයි බුදු වෙන. ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒක තමයි සෙව්වේ. ඒක කියා දෙන්න කිසිම කෙනෙක් ඉන්නේ. එතමායගෙන් අධෛර්ය වෙන්නේ නැහැ. එයාට බුද්ධිමත් නැවතත් එයාටගේ භාවනාව මෙනෙහි කරා. නවසඤ්ඤානාසඤ්ඤා. පින්නත් අපි හැම කෙනෙක්ම හිතන්නේ මේ ලෝකේ සමස්තයෙන් එදා 80 හිටපු විදිහට තමයි අපි හිතන්නේ සාපේක්ෂතාවාදී කියන්නේ. මේ ඉදිරියට එන කට්ටියත් ඉස්සරහට පස්සෙන කට්ටියත් ඔය විදිහට තමයි හිතන්නේ. සාපේක්ෂතාවාදී. ඉතින් 80 අපි කවුරු එක වෙලයකට හිතුව නිසා අපි හිතන්නේ අපිට බණ පොතේ පෙන්නලා තියෙන්නේ. වේදාන්ත ධර්මෙ පෙන්නලා තියෙන්නේ. බොහොම ලස්සනට අපිට පැහැදිලි කරලා එක පෙන්නනවා. ලෝතර බුදුහාමුදුරුවෝ කර්ණීය සූත්‍රය. උද්වලයේ කිව්වේ. කර්ණීය සූත්‍රයේ පෙන්නන්නේ මේ ස්ථානේ අපි ඒ පෙන්නපු තැන හරි වටින තැනක්. අපි හැම කෙනෙක්ම ඉගෙනගෙන තියෙන්නේ වේදාන්ත ධර්ම හරහා. ත්‍රිවේදී හරහා. බුද්ධ දේශනාව හරහා නෙමෙයි. තදනින්ෙන් අවදි වෙලා සිහිය පවත්ලා බ්‍රහ්ම විහාරේ ගත කරනවා. ඒ කියන්නේ මොකද්ද? කණිමේ සූත්‍රය කියනවා නම් මේ පාඩය විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. ඒ ඉදමාව කියන වචنين අපිට පෙන්නන්නේ එදා ওই කතාව කිව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. එදා සමාජයේ තිබිච්ච කතාව බුදුහාමුදුරුවෝ විස්තර කරේ. ඔත තේරුම් ගන්න. බුදුහාමුදුරන් කතාවක් නෙමෙයි. එදා සමාජයේ තිබිච්ච කතාව බුදුහාමුදුරුවෝ කිව්වා. අර ඉදමාව කියන වචනේ පෙන්නන්නේ ඒක. එහෙනම් එදා ඒ කතාව තුනේ මොකද්ද? වේදාන්ත කතාව.
තදනින්ෙන් අවදි වෙලා සිහිය පවත්තලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාරය කරලා ඒ ධර්ම ප්‍රගුණ කළා මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපදින තමයි ඒ අත කල්පනා බ්‍රහ්ම ලෝකය તો දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකේ යන ඉගෙන ගත්තේ වේදයාන්තර හර මරණයෙන් පස්සේ නමුත් පිටන්නේ ආසිත තවසා ඒ ආලෝක බ්‍රහ්මතාවයට ගියේ මැරලා නෙවෙයි ඒ ලබාගත ජීවිතේදී તો සාපේක්ෂවාදී චින්තනයෙන් ලැබෙනවා මැරෙන්න ඕන නැහැ ජීවිතේ ඉන්නකොටම ලබා ගන්න පුළුවන් ඒක නෙවසඤ්ඤා නාසඤ්ඤා වෙන ගන්න ඔබට සිහියෙන් සිහිය පාත්තගෙන ඔබ දාන සිහිය පාත්තගෙන වේදාන්ත ධර්ම හරහා ඔබට යන්න පුළුවන් එතෙට වැඩ. නමුත් වෙනත්නි අපි හැම දිනෙකම එදා ඉඳලා පාඩේවරු අපි මේ ඉදිරියට අතකට මේක දැනගත්තේ නැත්තම් විශාල මුලාවක ඉන්නේ. මහා ගණාන්ධකාර මුලාවක. මේ කියන දාර්ශනිකයෝ මේ කියන විද්‍යාඥයෝ මේ හැම කෙනෙක්ම ඒ මුලාවේ ඉන්නවට ලකුණ තමයි ඔබගේ මරණය ඔබ ජරාවටපත් වෙන බව ඔබ දෙඩ වෙන බව උපත්ති ජරා ව්‍යාධිය මරණය කියන හතරෙන් ඔබලා නිදහස් වෙලාද ඉන්නේ අද මේ ධර්මයේ ප්‍රතිස්ථාපනය කරනවා නම් මෙන්න මේකයි ප්‍රතිස්ථාපනය කරන්නේ උපත්ති ජරා ව්‍යාධිය මරණය මේ කියන හතරෙන් ඔබ නිදහස් වුණා නම් ඔබ ධර්මයේ ප්‍රතිස්ථාපනය කරනවා වෙන මොකක්ද කරන්නේ ඒක කරන තමයි අපි මේ නැවත ඔය අතට මතක් කරන්නේ ඒක ඔබේ ගලක ගහක නෙමෙයි කන්දලක නෙමෙයි මේ ස්ථානේ නෙමෙයි තමන්ගේ හදවතටයි මේ ධර්මයේ ඉන්න ඕන මේ හදවතට මේ ධර්මයේ ඉන්න ඕන මොකක්ද දෙන්නේ මේ ධර්මයේ උපත්ති ජරා ව්‍යාධිය මරණය අපි ජය ගන්න ඕන අපි මේ හතරට අහුවෙලා තියෙනවා පුළුවන් වෙන්නේ මේ මනුස්සයට මේක ජය ගන්න සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ උන්වහන්සේ දේශනා කරේ දිව්‍ය ලෝක යන නෙමෙයි බ්‍රහ්ම ලෝක යන නෙමෙයි ඒක වැරදලා කියව යන පාර. උපත්ති ජරා ව්‍යාධිය මරණය ජය ගන්න. ඒක බුදු කෙනෙක් වුණා නේද? එතකොට එදා ඒ ධර්ම තුනේ නෑ ආරාරකාරාම උද්දකාරාම. උද්දකාරාම වලනේ ආරාරකාරාම දැනගෙන හිටියේ නිවසඤ්ඤා නාසඤ්ඤාට විතරයි. ඒ අතේ ඒ බ්‍රහ්මතලෙට විතරයි. ඒ බ්‍රහ්මතලෙන් එහාට යන දැනගෙන හිටියේ නෑ. සාපේක්ෂවාදී චින්තනය පිළිගත් ඔබලට යන්න පුළුවන් එච්චරයි. නමුත් වෙනන්නේ සිද්ධාර්ථ කුමාරයන් කියන උත්තරීතරකම මොකද්ද? එතුමා ඔය කියන 31 තලෙන් එහාට ගියා. ඕගොල්ලෝ දාපු. උනා සම්මා සම්බුද්ධත්වයට පත්වන වෙන්නත් ඔය 31 තලෙන් මයින්. ඒකයි විශේෂය. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට එතුමා මොකද්ද දැක්කේ? අපි මේ ආශ්‍රය කරන අපි මේ පිළිගත්තු මේ ප්‍රශ්න වලට මැදි වෙච්ච මේ තල 31ෙම නිදහස් වුණා. ප්‍රශ්න 12ෙම නිදහස් වුණා. උන්වහන්සේ නිදහස් වෙලා ධර්ම කිව්වේ. ඒ නිසා එතකොට උප්පත්තිය කියලා ධර්මයක් නැහැ. මරණය කියලා ධර්මයක් නැහැ. පින්නත් නේ ඔබට කියන අවාසනාව මොකද? උප්පත්තිය නැහැ කියනවත් එක්කම ඔයට බය වෙනවා. හරි උප්පත්තිය නැහැ කියනකොට අනේ උප්පත්තිය නැත්නම් වැඩක් නැහැ කියලා හිතනවා. පින්නත් ඔබ උපත ලැබුවොත් විපතටපත් වෙනවමයි. උප්පත්තිය මරණ නැතුණාම මේ ධර්මයේ හිස් නෙමෙයි. උප්පත්තිය මරණය එන දෙකෙන් නිදහස් වුණාම හිස් ධර්මයක් නෙමෙයි. ඒක සම්පූර්ණ ධර්මයක්. ඒකයි අපි පිළිගන්නේ. එතකොට ඒ උප්පත්තිය මරණය ජයගන්නේ මේ ලබාගත් ජීවිතය. එතකොට භාවනාවෙන් යන්න පුළුවන් නිවසඤ්ඤා නාසඤ්ඤා විතරයි සතෙක් වශයෙන් පිළිඅරගෙන. පින්නත් මේ සම්මා සම්බුදුරන් වහන්සේ දැක්කා. පැහැදිලිවම දැක්කා. සවිසුද්ධං අවු. පැහැදිලිවම දැක්කා මේ අපේ ජීවිතය තුළ අපි මේ ජීවිතය කියන පින්ඩිය තුළ සතෙක් දෙන්න බෑ.
මේ එකිනෙකට අපි සතාය කියලා භාවිතා කරාට මේ මනුස්ස සතා කිව්වට, දේව සතා කිව්වට, බ්‍රහ්ම සතා කිව්වට සතෙක් නෑ මේ. මේ අපේ ශරීරය ගත්තාම වෙන්නේ නිකලවදට බැලුවොත් මේක දෙනේ පස්සත සුලංග ගින්දර කියන මේ මූල ධර්ම ප්‍රදාන කළා. ඒ උපාදාන රූප 24කුත් වේදනා සංඥා සංඛාර විඥාන කියන අරූප ධර්ම 4කුත් මේ ස්කන්ධ පංචකය. ඒ හැර මේකේ සතෙක් පුද්ගලෙක් දෙවියෙක් තමයි. ඉතින් අපි සියලුම කටයුතු කරන්නේ මේකේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒක නිසා අපි මේ ඉන්ද්‍රයන්ට කොටු වෙනවා. කොටු වෙලා අපි හැම කෙනෙක්ම කියනවා මට නමක් තියෙනවා. මගේ ඉගෙනුමක් තියෙනවා. මට අයිතියක් තියෙනවා. ඉතින් තමන්ගේ පුරුෂාර්ථයන් දුක්ඛුදර. හැබැයි මේ ඔක්කොම පුරුෂාර්ථ කරන්නේ ඔබේ අසකරනාගේ නිවසාරයේ මනත් එක්ක මේ ඉන්ද්‍රිය අවදුනාට පස්සේ. දැන් තමයි ඔබ එහෙම කියන්නේ. නමුත් ඔබ සාපේක්ෂවාදී කියන්නේ ඔබ නැවතත් යනවා පින්නත් නේ. අඩනින්දෙන් තදින්ද. අඩනින්දෙන් තදින්දට වෙන්නකොට ඔබ මොනම දෙයක්වත් දන්නේ නැහැ. මෙදා ගන්නවා කියලාවත් දන්නේ නැහැ. නමක් තමක් දන්නේ නැහැ. අයිතියක් දන්නේ නැහැ. මගේ කියලා කියන දෙයක් නැහැ. අපේ කියලා කියන දෙයක් නැහැ. ඇහෙන් බලන්නේ නැහැ. කනෙන් අහන්නේ නැහැ. නාසයෙන් කන සෝද ගන්න නැහැ. දිවෙන් රස ගන්නේ නැහැ. කයෙන් ස්පර්ශ ලබන්නේ නැහැ. මේ මුකුත් නැති අවස්ථාවක් ඔබ හැමදාම අඩින්නෙන් තදින්ද කරනවා. මෙන්න බලන්න බුදුහාමුදුරුවෝ බැලුවද? එදා සිතවසර ආරාරකයන් බැලුවේ ඒගොල්ලන්ගේ ඥාන ශක්තිය දුනේ සංඥාව ඇතේ නැති එකෙන් තන බලන්න විතරයි. පිටුවක් කුමාරයෝ එයින් උඩට ගියා. මේ සිහිය ඇති නැති දැනකට ගියාට පස්සේ එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ? අපි හැම කෙනෙකුටම සිහිය නැහැ වෙන්න. අපි කොච්චර කතා කරත් අපිට සිහිය තියෙනකොට සිහිය නැහැ. අන්න ඒකයි වුත් කරන්නේ. දැන් නම් අපිට සිහිය තියෙනවා. යම් යම් දේවල් සම්බන්ධව ඩාමක් ගම අයිතියක් තියෙනවා. දැන් බලන්න සාපේක්ෂවාදී චින්තනය අඩනින්ද යනකොට ඊට පේන අවස්ථාව. නම් කඩනින්ද යනකොට මොකක්ද සිහිය. ආයමත් අඩනින්ද කඩනින්ද ඔබ අවදුනහම දැන් අවදලි. ඔබ කියන සිහිය තියෙනවා කියලා. මෙන්න මේකයි මුලාව. ඔබට අඩනින්ද යනකොට සිහිය නැති වුණා නම් තදනින්ද යනකොට සිහිය නැති වුණා නම් ඒ තදනින්ද ඉඳලා කොහොමද ඉන්ද්‍රයන්ට අවදි වෙන්නේ සිහියේ? නමුත් ඔබ හිතන එහෙම අවදි වෙන්නේ නැහැ කියලා. ඔබලා කෙනෙක්වත් එහෙම අවදි වෙන්නේ. ඔබලා අවදි වෙන්නේ සිහියේ නෙවෙයි නිසා පින්නත් ඔබට මරණයක් තියෙනවා. මේ හැම කෙනෙකුටම මරණය ආйти උනේ ඒක නිසා. මරණය ඇති උනේ ඔබලා සිහියෙන් අවදි වෙන්නේ නැහැ. ඒ සිහියෙන් අවදි වෙනොත් තමයි ඒ සම්මා සම්බුදුන් වහන්සේ. ඒක තේරුම් කරගන්න මේ ධර්මයේ ගැඹුරු වගේ පෙන්නට මේ භාවිතයක් නැතිකමයි මේ ගැඹුරු වගේ පෙන්නේ. අපිට පුළුවන් නම් අවදි වෙන්න. ඒ විදිහට හරි. අපි අවදි වෙන්නේ සිහිය නැතුව මේ නිසා අපිට මේ ජීවත් වෙනවා කියන මොහොතේ හැමදෙස්සෙම මරණය තියෙනවා. ඇයි? තදනින්නේ ඉන්නකොට මොකක්වත් දැන නැතුව හිටින්න මරණයමයි. ඉන්ද්‍රිය අවදිවට කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න. මෙන්න බලන්න මේ මුලා වෙන හැටි ඔබලා කවදාවත් ඔක දැක්කේ නැහැ. මේ දැම්පේකවත් ඔබලා උතර පිටින්නෙත් නැහැ. කොච්චර කිව්වත් හරි අමාරුයි. සෑමදාමට කියන්නේ ඔකයි. දැන් බලන්න ඒ දේශනාවද වටිනවා මේ ධර්මයේ ප්‍රතිස්ථාපනය කරනවා. ලෝතර බුදුහාමුදුරුවෝ කියපු දේශනාව විතර මතක තියාගන්න පුළුවන්. අපේ ජීවිත දිහා බලලා ලෝතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පාලි භාෂාවෙන් කතා කරක් කමන්නේ මොන භාෂාවෙන් කතා කරන්නේ කම්මස්ස කාරකෝ නැති කර්මී කරන්නේ නැත. දැන් මේ කර්මී කරන්නේ නැහැ කියලා කිව්වහම බණ පොතේ අහවල් පිටුවේ අහවල් පරිච්ඡේදයේ අහවල් පෙළිය කියනවා කියන එක නෙමෙයි අපට අවශ්‍ය. එහෙම දැනුමක් අපිට ලබා ගන්න ඕනේ නැහැ. පඬිතුමෝ භාගවත් කරන්නේ. තථාගත ධර්මය බුදුරජාණන් වහන්සේ ගන්නවල තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුළින් බලන්න. බඹේ කියවා මේ කුඩා ළමයට මේ මහලුවාට හැමෝටම බඹේමයි. එහෙනම් මේ බඹේ කිව්වොත් අඟහරුවා අඩියකේ කිව්වොත් අඩි 6 බඹේ කියලා කිව්වොත් මේ කුඩා ළමයි අඩි 6ක් අහු වෙන්නේ නැහැ.
අඩි 3 කට්ටියක් තියෙනවා, අඩි 2 කට්ටියක් තියෙනවා, අඩි 2කට අඩි කට්ටියක් තියෙනවා. අඩි 6 කට්ටිය බොහෝ ටිකයි ඉන්නේ. අඩි පාමාර 6 අතර තමයි කට්ටිය. නමුත් පෙන්නන්නේ මේ අඩිය මේ බඹේ කියන එකට මේ මිම්මට සියලු දෙනාම ආව වෙනවා මෙතන. මෙතන නැටි කට්ටියක් ආව. මේ බඹේ කියලා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන. මේ 6ටයි බඹේ කියලා කිව්වේ. මේක තමයි අපේ මිම්ම. මේකෙන් තමයි අපි හැමදාම මනින්නේ. මේ ලෝකෙ මනින්නේ මේ ලෝකෙ සෑම කටයුත්තක් කරන්නේ ඇස කන නාසය දිව ශරීරය මන ඉස්සරහට දාගෙන. මේක තමයි බඹේ. මේක මිනුම් දණ්ඩ. එතන මේ බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ බඹයක් පමණ ශරීරය. මේ ඇස කන නාසය දිව ශරීරය මන අරගෙන මේකේ තමයි ලෝකෙ වෙන්නේ. කැඩෙන්නේ විදෙන්නේ මේක තමයි. හරි? මේ නිදාසියම දෙන්නේ පෙන්නනයි. එහෙනම් ඔබටත් මේ නීතිය එකමයි. තමා තුළින් තමාම ධර්මය දැකලා තමා තුළින් වැඩ ඉන්න බුදුන් තමාම දැකලා තමා වෙතින් නිදහස් වෙනවා. එහෙමනම් පින්නත් නේ ලෝකයක් ලෝක නිරෝධයක් දෙන්නේ සම්මා සම්බුදුරන් වහන්සේ. ඒ තම තමාගේ ජීවිතය තුළමයි. මෙන්න මේ කාරණේ ඒවට කනට හොඳට ඇහෙන්න. බාහිර බුදු කෙනෙක් කැවිලවලට නිවන් දක්කන්නේ නැහැ. තමා තුළයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. ඒ තමා තුළ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ මේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මතු කරගන්නවා. Taman කැමති නම් මේ ලබාගත් ජීවිතයේදීම උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න. එහෙම නැත්නම් බෑ. ඉතින් ඒ නිසා උන්වහන්සේ පෙන්නනවා අපේ ජීවිතය දිහා බලලා කම්මස්ස කාරකෝ නැති දැන් කම්මස්ස කාරකෝ නැති කියවම මේ වචනේ පාවිච්චි වෙන තැන බලන්න ඕන තමන්ගේ ජීවිතේ. කර්මී කරන්නේ නැත. තමන්ගේ ජීවිතේ කර්මී කරන්නේ නැති අවස්ථාව තමයි බලන්න ඕන. ඒ බැලුවාම තියෙන එකම අවස්ථාවයි. හැබැයි ඒක දෙවියන් දිරු කරගන්න අමාරුයි නමුත් එකම අවස්ථාවයි තියෙන්නේ. කර්මී කරන්නේ නැති අවස්ථාව තියෙන කෙනෙක් දියක් නැති අවස්ථාව කියන්නේ තමන්ගේ තද නිදි. තමන් කියලා කෙනෙක් නැහැ. තමන් දන්නේ නැහැ. අන්නතර කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැහැ නිසා සම්මාසකාරකෝ නැති. ඒතර මේ හැමෝටම මේ තදින්න අවශ්‍යයි. මේ තදින්න තමයි කරන්නේ කරවන්නේ නැත්තම්. කරන්නේ කරවන්නේ නැත්තම්. විඳින්නේ විඳවන්නේ නැත්තම්. සම්මාසකාරකෝ නැති විපාකස්සච වේදකෝ කර්මේ කරන්නේ නැහැ විපාක විඳින්නේ නැහැ කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැත්නම් තමයි තමන්ගේ තදින්ද මේ හැම කෙනෙක්ම බලන්නේ. එතකොට මේ හැම කෙනෙක්ම මේ තදින්ද බැලිය යුතුමයි. මේක උයට මෙතෙක් කල් බැලුවේ නැහැ. හැබැයි සාපේක්ෂවාදී කියන්නෙ බලන්නත් බෑ මේක. නමුත් දැනට අපි උපයෝගී කරගන්නේ සාපේක්ෂවාදී කියන්නේ සාපේක්ෂවාදී කියන්නේ අපි උපයෝග කරගන්න. වෙන කරන්න ක්‍රමයක් නැහැ නිසා. දැන් තමන්ගේ තදනින්නේ කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැහැ. මේක පොඩි ළමයාට තේරෙන මේ කියන දේ. තමන්ගේ තදනින්ද කෙනෙක් පුජ්‍යලිකට නැහැ. අවුදනා තමයි මම නමක් කියනවා නමක් ගමක් කියනවා දැනුමක් තියෙනවා. මොනම දෙයක්වත් දන්නේ නැහැ. තදින්නේ. මේ කාර්යය කාටද? එතන කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැත්නම් තමයි අපි තදින් ඉන්න. දැන් හොඳට පැහැදිලි වෙන්න. එතන මෙතන තියෙන ගැඹුර මොකද්ද? මේ භාෂාව හරගත්තු. ඒ දේශනා තියෙන විශාල ගැඹුර බුදුහාමුදුරන්. කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ දැන් සමාජ පාවිච්චි කරන වචන අපි කරන්නේ කරවන්නේ නැත්නම් විඳින්නේ විඳවන්නේ නැත්නම් ඒවා කියන්නේ ක්‍රියා කියලා. දැන් මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. දැන් හුලඟ හමනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් සදා කරන දෙයක් නම් කර්මයට ගන්න. සදා තමයි කර්ම කරන්නේ. ගහක් කොලක් දැන් ගහක අත්තක් කරනවා අපි කියන්නේ ඒක ක්‍රියාව කියන්නේ. කර්මය කියලා කියන්නේ නැහැ. සතෙකුට යමක් කරොත් අපි කර්මය කියලා කියනවා. එමකො සතා කියන එක
ගන්නකොට මනේ කියලා අරූප ධර්මයක් පිළිගන්නවා. මනේ කියලා අරූප ධර්මයක් පිළිගන්නවා. සතා කියලා ගන්නකොට. ගහක් කොළක් ගන්නකොට ගස් කොළන් වලට මන කියලා ධර්මයක් නැහැ. අරූප ධර්මයක්. මනේ කියලා ධර්මයක් නැහැ. ඒ නිසා සතාට මන පිළිගත්තු නිසා සතාට ආද්‍ය ආහාරයෙන්ම කර්මයක් වෙනවා. මනයි කර්මයකට සම්බන්ධ වෙනවා. කාලය සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ගැඹුර තේරුම් කරගන්න එක පාඩම මාරුණා මේ කියන පාඩම අපි මේ ජීවිතේ දැනගන්න ඕන. ඒතර කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ තදින්නේ නැහැ. මේ හැමෝටම සාධාරණ ධර්මයකයි. හැමෝම ජනයින්නේ. ඒතකොට මේ කොච්චර දීපල දුන්නත් කොච්චර ඉඩ කරන්ත උනත් මොන ආයිතියක් තුනත් Tamanට ආයිතියක් නැහැ ඒ වෙලාවේ. Taman කියලා කෙනෙකුත් නැහැ වෙන්න. මේක බලන්න ඇත්තද කියලා. එයාට ඉන්ද්‍රිය තමන්ගේ මේ අස ගන්නා විතරේ අවදුනාට පස්සේ මම තමයි අහින් බලන්නේ. මම තමයි කනෙන් අහන්නේ. මම තමයි නාසයෙන් ගඳ සුවඳ ගන්නෙ. මම තමයි දිවෙන් රස ගන්නෙ. මම තමයි කයින් ස්පර්ශ කරන්නේ. මම තමයි මන ධම්ම වශයෙන් දැනගන්නේ. අන්න මම පිළිගත්තා. අන්න කරන්නේ කරවන්නේ ආවා. තදමින්දි කරන්නේ කරවන්නේ කියේ නෑ. ඉන්ද්‍රිය අවදි වෙනකොට කරන්නේ කරවන්නේ. දැන් ඔබ කර්මයේ පිළිගන්නවා. කර්මයට ගොදුරු වුණා. එහෙනම් කර්ම විපාක ඔබට එනවා. මොනවද මේ කර්ම වශයෙන් එන්නේ? දැන් බලන්න ඉන්ද්‍රිය අවදි වෙනකොට. ඉන්ද්‍රිය අවදි වෙනකොට කියන தත්ත්වය බලන්න බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්. අර තදින්දි කර්මයේ කරන්නේ නැතුණාට විපාක දෙන්නේ නැතුණාට එතන පවතින ධර්මය මොකද්ද? මේ හැම කෙනෙක් ගාම මේ ධර්මය පවතින. එතන පවතින ධර්මය තමයි පිරිසුදු ධර්මය. පිරිසුදු ධර්මය සුද්ධ ධම්මා පවත්තන්ති. තදනින්ද පවතින්නේ පිරිසුදු ධර්මය. මොකටද මේ පිරිසුදු ධර්මය අවශ්‍ය? බුදු වීමට. උප්පත්තිය මරණය ජය ගැනීමට. එහෙනම් ඔබේ ළඟ උප්පත්තිය මරණය ජය ගන්න ධර්ම නැද්ද? තියෙනවා. නමුත් ඔබගෙන් වැඩ ගත්තේ නැහැ. ඔබ වැඩ ගන්නේ ඉන්ද්‍රිය අවදි කරලා ගන්න ධර්මය. ඒ තමයි කම්මස්ස කෝම්හි. කම්මස්ස කෝම්හි කියනක දැන් අපිට පේන්න ඕනේ. අර තදලින්නේ ඉඳලා ඔබගේ ඇහැ, කන, නාසය, දිව ශරීරය අවදි වෙනකොට ඔබ පිළිගන්නවා මම ඇහෙන් දකිනවා. මම කනෙන් අහනවා. මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා. මම දිවෙන් රස ගන්නවා. මම කයෙන් ස්පර්ශය ලබනවා කියලා. මේ විදිහටම පිළිගන්න මන ධම්ම. ඒ ඉන්ද්‍රියව නේදකොට. දැන් ඉතින් බලන්න. ඔබ පිළිගත්තා. ඔබ නැකරපු දෙයක්. තදමින්නේ ඇහැ මගේ කිව්වේ නෑ මම කියලා කිව්වේ නෑ. එතන කරන්නේ කිව්වේ නෑ. බලන්න මේ ඇත්ත නේද කියලා. ඉන්ද්‍රිය අවදිනකොට මගේ ඇහි කියලා ගත්තා. මම තමයි ඇහෙන් බලන්නේ කියලා ගත්තා. අන්න කර්මය පිළිගත්තා. අන්න දැන් අපිට එනවා මේ කර්ම විපාක ගත්තාම ඇහි තියෙන දිට්ඨිය නිසා කුසල අකුසල වෙනවා. කනේ තියෙන දිට්ඨිය නිසා කුසල අකුසල වෙනවා. නාසයේ තියෙන දිට්ඨිය නිසා කුසල අකුසල වෙනවා. දිවේ තියෙන දිට්ඨිය නිසා කුසල අකුසල වෙනවා. කයේ තියෙන දිට්ඨිය නිසා කුසල අකුසල වෙනවා. මන ධම්ම මේකත් අත්දැකීම. ඒකද මේ දිට්ඨියක් කියන්නේ මේ දෙයකට බෙදාගෙන අන්ත දෙයකට බෙදාගෙන දැන් පින්නත් අපි ඒවා යහපත් ධර්මයේ කුසල ධර්ම අවශ්‍යයෙන් අරගෙන ඉෂ්ට විපාක ලබා දෙන්න දේවා. සසර දිගට ගෙනියන්න ඉෂ්ට විපාක ලබා දෙන්න. තමන් කරන ලද මේ අකුසල ධර්ම අනිෂ්ට විපාක ධර්ම. ඒක සාපේක්ෂවාදී චින්තනයෙන් ඔබ ඇති කරගත් ධර්ම තමයි ඉන්ද්‍රියව දෙනකොට ඇති කරගන්නේ සෑම වෙලාවෙම කුසල අකුසල. මේ කුසල අකුසල ධර්මයන් කියන්නේ සසර මග වියදමට බුදුන් දකින්න නෙවෙයි. සසරට වියදම් කරන්නේ නැහැ කියන්නේ මේක ඉවර කරන්න බෑ. ඉවර කරන්න බෑ. කුසල කරනවා කුසල වල විපාක වලට අකුසල වෙනවා. අකුසල වෙනකොට විපාක කුසල කරනවා. ඉතින් මේක ඉවර කරන්න බෑ වෙන්න.
සසර දිගට සැරසන දෙවියෙක් වෙන්න. බ්‍රහ්මියෙක් වෙන්න. මේ චක්‍රයේ කරකවන තමයි කුසල කුසල තියෙන්නේ. මේ භවයේ කරකවන තමයි කුසල කුසල තියෙන්නේ. නමුත් ලෝතුරා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පුණ්‍ය පාප පහිනස්ස පින් පව් දෙකෙන්ම අයින් වෙනවා. පින්වාදී වෙන්නේ නැති ඒකයි තවම සංසාරේ ඉන්නේ. වණක් අහන්න නැති. ඒක නෙවෙයි උත්තර. පින්මාදී වෙන්නේ මේ පින්නත් නේ. පින් කරාම අපිට ඉෂ්ට විපාක වශයෙන් අද මනුස්ස ජීවිත අද ජීවිත ලැබෙලා සතර දිගට යනවා. ඒ වගේම අපිට අපේකින් පවුත් කරනවා. පවු නිසා ඉෂ්ට විපාක වශයෙන් ත්‍රිසන් යෝනි වල සතර භූමිය වල උපදින්නේ. මේ දෙකෙන්ම කරන්නේ අපිට දෙපැත්තටම උප්පත්ති ආරම්භ වෙනවා දෙපැත්තටම මරණය ආරම්භ වෙනවා. කුසල වශයෙන් ඉෂ්ට විපාක වශයෙන් ආරම්භ වෙනවා. අකුසල වශයෙන් දැන් කුසල අරගෙන උප්පත්ති ලැබුව එක්කෙනා මරණයටපත් වෙනවා. අකුසල වලින් ඉපත් වෙන පාඩපත් වෙනවා. මේ දෙපැත්තේම සතර දික්කන මිසක් සතර කෙටවීමක් නෑ වෙන්නේ. ඉතින් මේ දේශනාවල බහලා නැහැ. එහෙනම් බුදුහාමර කිව්වේ පින්පව් කරන්නේ මොකද? පින්පව් ඔබට පැහැදිලිව පේන්න මේ සතර දිගට යන්නේ නැහැ පින්පව් කියන්නේ. සතරට වියදමට. සතර වියදමටයි පින්පව් සැස් කරන්නේ. එහෙනම් ඔබට නිවන් දකින්න ඕන මොකද්ද කියලා දැන් අපිට තේරෙනවා. නිවන් දකින්න ඕන දේ ඔබ පාරමී වශයෙන් ගෙනලා තියෙන්නේ. ඒ තමයි ඔබේ තදින්දමක් වෙන්න පුතේ. සුද්ධ ධම්මා වාත්තන්ති. ඒවේතං ඒව සම්මදස්සන. ඒකයි සම්‍යක් දර්ශනය. ඒවේතං ඒව සම්මදස්සන. ඒකයි සම්‍යක් දර්ශනය. ඒ සම්‍යක් දර්ශනය කියන්නේ ඇයි? මෙන්න මේ හේතුව නිසා. සම්‍යක් දර්ශනය කියන්නේ කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නෑ වෙනනම් තමයි දකින්නේ. එතන කියන්නේ ලෝත්‍රා බුදුහාමුදුරු ශ්‍රීමකේම දේශනා කරලා තිනවා. එතන තියෙන්නේ පිරිසුදු ධර්මය. ඒ පිරිසුදු ධර්මයේ තමයි දර්ශනීය දෙන්නේ. දර්ශනයෙන් තමයි බුදුන් දකින්නේ. දර්ශනයෙන් තමයි මාර්ග බලවටපත් වෙන්නේ. චින්තනයෙන් පත් වෙන්නේ සාපේක්ෂවාදී චින්තනයටයි කුසල අකුසල වලට. හොඳට තේරුම්. ඒ නිසා දැන් යායුරු පාර නිවැරදි කරගන්නවා. ඒකයි අපිට අර බණපොත ගන්නකොට ප්‍රශ්න 10යි වෙන්නේ. 10 වෙනි ප්‍රශ්නෙට දස අංගේ සමන්නාගතෝ අරහති උච්චති කියලා 10 වෙනි ගානට බෙන්නවා. අර පරිපොදේ ඉන්නේ ඒක. දස අංගේ සමන්නාගතෝ අරහති උච්චති. අයිතික බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වෙත් නැහැ. ඒක කිව්වා කියලා වෙනවා. දස අකුසල ධර්මා කියලා. ඒ අකුසල ධර්ම 10න් නිදහස් වෙන්න ඕන කියලා. ඒක කඩංගලී විශ්වයේ කියනවා දස කුසල ධර්මා කියලා. මෙන්න මෙතන පින්නන්නේ මහාම බරපතල අකුලක් අපිට පෙන්නලා දාලා තියෙනවා. මේක ලේසියෙන් ගලවන්න බැරි වෙයි. හොඳට සිහි කරන්න මේ කියපු දේ. ලෝත්‍රා බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා පෙන්නන්නේ දස අකුසල ධර්ම වුණ කොතරම් බලන්න බරපතල. කඩංගලී විශ්වයේ කියන්නේ දස කුසල ධර්මා කියලා. කුසල ධර්ම වඩන්න ඕන අකුසල ධර්ම වල නම් අයින් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බණ පොතේ පෙන්නන්නේ දස අකුසල ධර්මා කියලා. කඩංගලී විශ්වයේ කියන දස කුසල ධර්මා කියලා. ඒක කුසල ධර්ම නම් වඩනවා අකුසල ධර්ම නම් අයින් වෙනවා. එහෙම පෙන්නන්නේ මෙතන. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කර ධර්ම මෙතන නැහැ. දසාංගේ සමන්නාගතෝ අරහති උච්චති නෙමෙයි. අර ඒතර දෙන අංග කියන වචනේ අපි ගන්න පුළුවන් දස ආයතනානි. දස ආයතනානි. මේ දස ආයතන පෙන්නන්නේ මොකද්ද මේ දස ආයතනය කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය. ඇස කන නාසය දිව ශරීරය. ඇස කන නාසය දිව ශරීරය. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ 10. මේ 10 ක්‍රියාත්මක වීම තමයි පිටන්නේ කුසල අකුසල කියන්නේ. කුසල අකුසල දෙකම. දැන් බලන්න මේක වහපු හැටි. කුසල අකුසල දෙකම මේ 10 ක්‍රියාකාරීත්වය. දැන් මෙතන පෙන්නනවා ලෝතුරා බුදුහාමුදුරුවෝ පෙන්නනවා දස අකුසල ධම්මා කියලා.
අජංගලි භික්ෂුව කියන දස කුසල ධම්මා කියලා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරේ දස ආයතනානි කියලා. දස ආයතන. ඉතින් පින්නක් අපි බුදුන් දකින්න කොහොමද? මේක මහා බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා ඔය අතර තාමත් පින්පව් ගැන තේරෙන්නේ නැහැ. 6 4 දන්නේ නැහැ. තාමත් 6 4 දන්නේ නැහැ. දන්නේ නැහැ නේද? 6 4 දන්නේ නැති කුඩි දරුවෝ. පින්පව් ගැන දන්නේ නැහැ. නමුත් පින්නත් මේ සෑම ධර්මයක්ම දකින්න. පින්පව් කියන්නේ මොනවද කියලා. 6 4 දකින්න. 6 4 දන්නවද? 6 4 දන්නවද? ඔව් ඒක ගත්තාම හරි. සතර අපායයි දිව්‍ය ලෝකය දන්නවද? ඔව් 6 4වත් දන්නේ නැහැ. ඒ කොහොමද දැන් මේක තේරුම් කරගන්නේ? මේ ධර්මයේ ප්‍රතිස්ථාපනය කරන්නේ. මේන් තලේ නෙමෙයි ඔබේ හදවත් තුළ. දැන් අලුතෙන්. හදවත් තුළ ඒ ධර්මයේ දුන්නේ. හදවත් තුළ ඒ ධර්මයේ පිළිලා ඔබට උදාහරණයක් කියන්නේ නැහැ පිටා. ඔබ තුළින් පහළ වෙන බුදුන් දකින්න. ඔබ තුළයි බුදුන් වැඩ ඉන්නේ. ඔබ තුළ බුදුන් වැඩ ඉන්නවා. පිළිදු ධර්මය. කරන්නේ විඳින්නේ කෙනවන්නේ නැති ධර්මය. ඒ ධර්මය මතනම් පස්සේ වෙන්නත් නේ සම්පූර්ණ දර්ශනීය මත වෙන්නේ. තුන් ලෝකෙම පැහැදිලිව දකින්න. සියලුම ධර්ම සම්පූර්ණ කරා. ඒ තමයි වෙන්නත් නේ ඔබේ ලොකුම පදවිය. උප්පත්තේ ජරා ව්‍යාධි මරණය ජය. අද වෙන දවසක මේ ප්‍රතිස්ථාපනයේ ඔබේ හදවත් තුළ පවත්වලා. ඔබ යායුත්තන එතනයි. මග නතර වෙන්න එපා. මේ ලබාගත් ජීවිතේදීම බුද්ධත්වයට ලබා ගන්න. බුද්ධත්වයට ලබා ගන්න කියුවා. උප්පත්තේ ජරා ව්‍යාධි මරණය ජය ගන්න. මේක ඔබට පුළුවන්. මේක පැහැදිලිව දකින්න ඕන. සාදු කියන එක නෙවෙයි සාදු කියන්නේ අනේ හොඳයි කියන්නේ. සාදු කියලා වැඩක් නැහැ. මේ ධර්ම පහළ වෙන විදිය ඔබ දකින්න ඕන. පින්පව් වලින් දැන් ඔබ දන්නවා ඔය බයන්තෝ කියන්නේ. පින් වලින් කියන්නේ ඉෂ්ට විපාක. ඒකේම මන පොතේ පෙන්නනවා කියලා. පව් වලින් කියන්නේ අනිෂ්ට විපාක. අනිෂ්ට විපාක තමයි සතර විපාක අපාදී වල භූමිය උපල උපත් කියලා බලන්න. ඉෂ්ට විපාක වශයෙන් අපි දිව්‍ය ලෝක කියලා කියනවා. මේ ශාරීරික සැප සම්පත් ලබා ගන්න. අනිෂ්ට විපාක වශයෙන් අර වැරදි දේ ලබා දෙන විපාක. මේ දෙකම සරල කරන්නේ මොකද්ද? සසර බැනඳපන්නේ පින්පව් දෙක තියෙනවා. ලෝතර අවදි කෙනෙක් පින්පව් ගැන වර්ණනා කරන්නේ නැහැ පින්නා. පින්පව් ධර්මී නැතුව නෙමෙයි. පින්පව් තියෙනවා. සාපේක්ෂවාදී කියන එක ගත්තාම ඉන්ද්‍රියාව දිනකොටම අපි ලබා ගන්න මේ දිට්ඨිය තමයි පින්පව් වලට බෙදන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පින්පව් වලින් තොර කරන්නේ නැති තියෙන පිරිසුදු ධර්මය. ඒ පිරිසුදු ධර්මයෙන් තමයි ඔබේ අසකන නාසය දිව ශරීරය කියන මේ ධර්ම පහ මේ පස්පරු ජය ගන්න. මේ පද්දන ජය ගන්න කියන්නේ. දැන් ඔබට කාලය ඇවිල්ලා තියෙන්නේ මේ සීමාව ඇවිල්ලා තියෙන්නේ ඔබට බුදුන් දකින්න. මේ කාර්යය ටික පැහැදිලිවකට පෙන්නන්නේ මහා ශක්තියක් උතුර ඇති. ඔබට බුදුන් දකින්න හැකියාව තියෙනවා. අද මුළු ලෝකෙම වාසනාවන්තයි ඒක පැත්තකින් භයානකුණා. මේ ආයුධ වර්ෂාවල් වැහැලා එකම දිගට ඉන්න ඥාති එක්කෙනාට එක්කෙන හතරෝ සතුන් වගේ නපුරු සතුන් වගේ පෙරලා එක්කෙනා එක්කෙන කපාගෙන බලාගෙන කොටාගෙන කෑවත් ඒ විනාශ වෙන කාර්යක ඒකත් දැඩිය ප්‍රබල ලෝකේ මේ විදිහේ එක්කෙනා එක්කෙනා නැති වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙලා. මිනිස්යන්ගේ හදවත් වල තෙජ්ජත්වයක් ඇති වෙලා කෙනෙකුට වර්ණ වෙන්නේ නැතුව ඒ සත්‍යපුජ්‍ය දෘෂ්ටි වලින් තොර උතුම් ප්‍රඥාව ලබා දෙන උපත්ති මරණයේ ජරා ව්‍යාධිය ඒ නිදාස් කර දෙන උතුම් දර්ශනීය ලබා දෙන ඒ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න පිරිසුදු ධර්මයි. ඔබ නිවැරදිව දැනගන්න යුතුයි. ඒ පිරිසුදු ධර්මයෙන් තමයි වෙන්නත් ඔබට බුද්ධ කියන පදවිය නැත්නම් මාර්ගඵල ලැබෙන්නේ. ඒ කතාවත් කණීමේ සූත්‍රයේ තියෙනවා. දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ
කාමේසු විනීය ගේදම් නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. දිට්ඨිං අනුපගම්ම සීල. සීලය කියන්නේ මොකද්ද? අපිට කියනවා අද දාස් කරන් සීල තමයි ගන්න. මම ප්‍රසිද්ධියම කියන පින්න. සීලය ගත්තාම ඔබ ගන්න සීල් මොනවද? බුදුහාඳුරු පෙන්න සීලෙද? නෑ පෙන්න. ඔබ වේදාන්ත සීල තමයි ගන්න. ඒක මට බයිබලෙන් කියන්නේ. දැන් පංචශීල කියන්නේ බුදුහාඳුරන්ගේ නෙමෙයි. පංච සීලය සිද්ධාර්ථ කුමාරයෝ වැඩ ඉන කාලෙත් තිබුණා. සිද්ධාර්ථ කුමාරයෝ උපදින කාලෙත් තිබුණා. පංචශීල. ඒ සතාය කියන ලබන සතා ගන්න සීල. ඒ සීලය බුදුහාඳුරන්ගේ නෙමෙයි. පංචශීල බුදුහාඳුරු තුනේ නෑ පිට. ඉතින් මට මේක කියන්නේ වෙනවද? ධර්ම ප්‍රතිස්ථාපනය කරනවා නම් මේක මොන ලෝකෙටම කියන්නේ. ඉතින් මේ කිව්වා මේක වැරදි කියලා ගන්න බෑ. මේක හැබැයි තෝරගන්න මොකද මම මේ කියන්නේ කියලා. දැන් ඔබලා ගන්න පංචශීල නෑ කියන එක නෙමෙයි මේ කිව්වේ. ඒවත් තියෙනවා. බානාතිපාතා, අදින්නා දාන, කාමයේ විත්‍යාචාර, මුසාවාදා, සුරාමේ ඒවත් තියෙනවා. ඒව නෙමෙයි බුදුහාඳුරෝ දේශනා කර පංචශීල තියෙනවා. හැබැයි ඒව වෙත්තු දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ පංචශීල දේශනා කරලා ඒ පංචශීල ගැන ඔබ දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට කියන්නේ පංචශීල බුද්ධ කියලා. රවුම් බුද්ධ කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේගේ අර්ථය. කොසමෑ නුවර වැසියෝ කියන්නේ පංචශීල බුද්ධ කියලා. මේ පංචශීල බුද්ධ කියන්නේ පංචශීල ගන්න හන්ද නෙමෙයි. දැන් අපි කියන්නේ පංචශීල එදා තිබුණු වේගය කියන සීල. ඒ කියන්නේ වෙන්නත් නේ. සිද්ධාර්ථ කුමාරයාගේ මෑණියෝ. ඔබ දන්නවා බණපොතේ තියෙනවා. පේවස් සමාදන් වෙලා. දැන් පේවස් සමාදන් වෙලා එදා තමයි දැක්කර හීනෙන් දැක්කේ. නිරුම් මලක් අරගෙන සුදු පැටවේ පැටකුණු කළා අර උස්තරට. අර මාවුක පිළිසිඳ ගන්න අවස්ථාව. ඒ මායා දේව දැක්ක. මේක බණපොතේ තියෙනවා. ඒතර පේවස් සමාදන් වුණ එකයි මම මේ කියන්නේ. ඒතර පේවස් කියන්නේ පංචශීල නෙමෙයි. අටසිල් නැත්තම් දසසිල්. ඒතර අටසිල් දසසිල් සිද්ධාර්ථ කුමාරයෝ නැත්නම් බුදු වෙලා සිද්ධාර්ථ කුමාරයන් කසුපන්නේ. එදා සමාජයේ තියුණා. අද වෙනකොලුත් තියෙනවා. මෙත්තා කරුණා විතා අපේක්ෂා එදා සමාජයේ තියුණා. අද වෙනකොලුත් තියෙනවා. ඒව ආයින් කරන්න කියලා බුදුහාමුදුරුවෝ. නමුත් වෙනත් මේක හොඳට තේරුම් කරගන්න උත්සාහ ගන්න මේ ධර්මයේ. ඒතර පේවත් තිබුණා. ඒතර පංචශීල නෑ කියලා කිව්වේ නෑ පංචශීල තිබුණා. ඒතර මේක එක්කෙනෙක්වත් මේ පඬිවරු තෝරගත්තේ නැහැ. ඒතර මේ පංචශීල අටසිල් දසසිල් කවුද මේ හැදෙන්නේ? වේදාන්තද? ඒතර සිද්ධාර්ථ කුමාරයාගේ මෑණියෝ සීල අරගෙන හිටියා. ඒක වෙන්නන දහම තමයි වෙන්නන්නේ. ඒකට බෑ ධර්මයේ වහන්න මම එකත් හරි ගසවටින් නමුත් මට උක මේ අවස්ථාවේ ප්‍රතිස්ථාපනය කරන්න. ලෝත්‍රා බුදුහාඳුරෝ පළමුවෙන්ම ධර්මයක් වෘත කරේ බලන ඉසිපතෙනිදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඊළඟට ආනන්ද ලක්ෂණ සූත්‍රය. දරුදෙන් ධර්මස්කන්ධය ගත්තාම බණපොතේ ගත්තාම ධර්මස්කන්ධ සූත්‍ර වශයෙන් 21000යි. ස්කන්ධ විනය වශයෙන් 21000යි. අභිධර්මය 42000යි. 84000 ධර්මස්කන්ධ දැන් පොත්වලට අන්තර්ගත වෙනවා. ඒ 84000 ධර්මස්කන්ධව වෙනන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා. තව සූත්‍ර දිනෝ දේශනා කරපු එක. ඒ සෑම සූත්‍රයක්ම අන්තර්ගත වෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකයි ආශ්චර්යය. එක කෙනාට දේශනා කරනකොට සූත්‍ර වෙන්නින් වශයෙන් ගන්න. එතන මෑණියන්ට දේශනා කරේ මොකක්ද? කොණ්ඩඤ්ඤ බද්ද වප්පමහානාම අස්සජීකට අවසන් දේශනා කරේ ධම්මචක්කය. ඊළඟට ආනන්ද ලක්ෂණ සූත්‍රය. මෑණියන්ට දේශනා කරේ මොකක්ද? මෑණියන්ට දේශනා කරේ ඔබ දන්න විදිය. ඔබ අහලා තියෙන විදිය. සත්‍ය ඔබ දන්නේ නැහැ. ඔබ කියන්නේ මෑණියෝ දවස් 7න් මිය පරලෝකය. ගිහිල්ලා තාවතින්සි දිව්‍යෙක් වශයෙන් දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් පාරයි.
මම කතා කරලා කියනවා මෑණිය මැරුණේ නැහැ. මෑණිය මැරුණේ නැහැ. තාවතිසේ දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් හිටියා. ඒ කියන්නේ සත්‍ය සිද්ධිය මොකක්ද උනේ? ඒ සිද්ධාර්ථ කුමාරයෝ බිහි වුණාට පස්සේ පින්නත් නේ භාරෝපේ වෙනස් වුණා. ඒකයි මහා මායාව කියන්නේ. මහා මායාව. භාරෝපේ වෙනස් වුණා. භාරෝපේ වෙනස් වුණාම දැන් එතකොට යයි පුරුෂයෙක්. ඉතින් මේක අභිධර්මයෙන් පෙන්නනවා මේ විදිහට. ඒකත් දැනගන්න කියන්නේ මේක ගැඹුරුයි මේ කතා කියනවා. අභිධර්මයෙන් පෙන්නනවා. ඒතර මෑණියන්ට බුදුහාමුදුරු ධර්ම දේශනා කරේ කොහොමද? මෑණියන්ට දේශනා කරා කියලා ඔබ පිළිගන්නේ අභිධර්ම. අභිධර්ම කොහොමද පටන් ගන්නෙ? මෑණියන් ඔබ දන්නවා කුසල ධර්ම. කුසල ධම්මා ඒ පටන් ගන්න ඉන්නේ. අභිධර්ම. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා. මෑණියන් ඔබ කුසල ධර්ම දන්නවා. අකුසල ධර්ම දන්නවා. ඒක කුසල ධර්ම ඉගෙන ගත්තේ වේදාන්තරේ. වේදේ. අකුසල ධර්ම ඉගෙන ගත්තේ වේදේ. අව්‍යාකෘත ධර්ම ඉගෙන ගන්නේ බුදු පුතා. ඉතින් ඒකට පිළිවෙලක් මෙන්න මෙහෙම කියලාලා දැන් මේ බණ කියන්නේ ප්‍රශ්නකට පිළිතුරු වශයෙන්. දැන් ඔබටත් එහෙම. ඔබේ ප්‍රශ්න වලට මේ පිළිතුරු අපන්නේ. ඔබේ උපත්ති ජරා ව්‍යාධි මරණය තියෙනවා. ඒ ප්‍රශ්න හතරට මේ උත්තර හොයන්න. ඒවට ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේ ඒ මෑණියන්ට ප්‍රශ්නයක් තිබුණා. අවුරුදු 9ක් අවුරුදු 10 මාස 10ක් මවුස තියාගෙන ඉඳලා මෙහි ගල්ලා ඉරිගුරක් දෙන්න බැරි වුණා. තමගේ පුතා සිදුවෙක් මාරු. දැන් බලන්න. මොකද මේ කියන්නේ මෑ පුරුෂයෙක්. ඒක දිව්‍ය පුත්‍රයා තමයි. දැන් මෑණියෝ නෙවෙයි දිව්‍ය පුත්‍රයා. දැන් මේ මෑණිට තියෙන්නේ මේ ප්‍රශ්නේ. අවුරුදු 10ක් නේ අවුරුදු 10ක් මාස 10ක් මම මවකුරු කියන්නේ ඉඳලා මේ බිහි කරපු කුමාරයාට මට කීර්ති ටිකක් දෙන්න බැරි වුණා. මොකද මට මේ වෙලා තියෙන්නේ. ඒ තමන්ගේ රූපයේ ස්වභාවය වෙනස් වෙලා දැන් පිරිමීකලේ ඉන්නේ. ඒ ජීවිතේ. ඒක බුදුහාමරගෙන් අහන පින්නක්. බුදුහාමරේකට උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ තමයි බණ පොතේ මේ ටික ආවේ. ඒක ඔයත් බලන්න. හරි දැන් මොකද්ද? ස්ත්‍රියකෝ පුරුෂයෙක් වෙන්කර ලක්ෂණ හතරක් තියෙනවා. නැත්තම් මොකටද අභිධර්මයේ උත්තර දාන්නේ? ධර්ම කියන්නේ මේක වැහුවේද? ඒක වැහුවා. මොකද වැහුවේ? දැන් මෑණියන්ට තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න අවුරුද්දක් මේ මව් කෙනෙක් වශයෙන් ඉඳලා ළමෙක් බඩේ ධර්මාදර්ශය කරන බිහි කළා වතර කිරියු කරක නැතෝ එයා පිරිමියෙක් වුණා. ඒ ජීවිතේ. ඔබට ප්‍රශ්නයක් නැද්ද? ඒ ප්‍රශ්නේ තමයි වෙන්නන්නේ මේ මෑණියන්ට ඇති උනේ. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා. කුසල ධර්ම ඔබ දැනගෙන තියෙන වේදී. අකුසල ධර්ම දැනගෙන ඔබ වේදී. වේදාන්ත ධර්ම බබනා. නමුත් මේ බුදු පුතාගෙන් ලබාගන්නේ අව්‍යාකත. මෙතන මේ වෙන්නේ මොකද වෙන්නන්නේ? මහා ලක්ෂණේ ආකප්ප මහා ලක්ෂණේ ආකප්ප
ඒක ගමන බිමන. ක්‍රීඩාලෝලී බව. ඒතර ඔය සිංහල භාෂාවෙන් කතා කරමු. ඒතර මහා ලක්ෂණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් වුණා. මහා ලක්ෂණය වෙනස් වෙනවා. ඒතර නිමිත්ත වෙනස් වෙනවා. නිමිත්ත කියන්නේ ස්ත්‍රියක් ගත්තාම ස්ත්‍රියන්ගේ අංගපසකවල ස්වභාවය පුරුෂයන්ගේ අංගපසකවල ස්වභාවය ඒ නිමිත්ත. එතන භාවෝප වෙනස් වෙනවා. අංගපසක වෙනස් වෙනවා. ගමන බිමන වෙනස් වෙනවා. ඒ අය තමන්ගේ ශරීර කෘත්‍ය ව්‍යායාම කරන ආකාරය වෙනස් වෙනවා. මේ හතර ගැන අභිධර්මයේ තියෙනවා. නැත්තම් වෙන්නේ මෑණියන්ට කියන්න ඕනේ නෑනේ ඕවා. අභිධර්මයේ කියලා. ඒතර මෑණියන්ගේ තියෙන ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඒකට මෑණියන්ගේ තියෙන ප්‍රශ්නෙට උත්තර දුන්නා. දැන් අද ඉන්දියාවේ ගොඩ සංකල්පවලට ගියා. ඒ සංකල්පවලේ තමයි මෑණියෝ. වෙනම තනක් හරි ගස්සලා අක්කර 25කට භූමි ප්‍රමාණය වටගල්ලා හරි ගස්සලා මාලිගාවක් හරි ගස්සලා තවත් කුමාරවරු කෙසෙක් දෙනෙකුත් එක්ක ඒ දැන් දෙයයි කුමාරයෙක්. ඉඳලා අද වෙනකොට අද කියන භාවිතා කරනවා. ඔය ඇත්තට කියන්නේ බිසරි දෙවියෝ කියලා. බිසරි. දැන් අද කියන්නේ ඔයත් ගිහලා අහලා බලන්න ඉතන තැනට ගියාම බිසරි දෙවියෝ කියලා කියන්නේ. කාටද? මේ මායා දේවිය. මෙතන මේ බිසරි කියලා වචනේ පාලියෙන් ආපු වචනකුත් නෙමෙයි. සංස්කෘත වලින් ආපු වචනකුත් නෙමෙයි. මේ බිසරි කියන වචනේ ආවේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ බිසරි කියන්නේ අද්භූත කෙනෙක් කියන තමයි කියන්නේ දැන් ඔය දැන් සංචාරකයෝ ගියාම ඉතින් මේ කතාවල් කියලා ඒගොල්ලන්ට කියනකොට දැන් ඊළඟට ඒ මිනිස්සු කියනවා බිසරි කියලා. අද්භූත කියලා. දැන් බිසරි දෙවියෝ කියලා තමයි දැන් කියන්නේ. මායාවී. ඒ කොහෙද කියන්නේ? ඔය සංකාසේ. බිසරි දෙවියෝ හැට තමයි පිරියාගෙන ආදහන්නේ. අද්භූත දෙවියෝ කියන එක. අද්භූත කියන වචනේ තියෙන්නේ. අද්භූත දෙවියෝ කියන පිරියාගෙන. දැන් ඒක තේරුම් කරගන්න ඉතිහාසයේ කොයි පැත්තට උඩරවුරු යනවත් සත්‍ය ලෝකේ පවතිනවා. ඒක ලෝතර බුදුහාමුදුර බණ කිව්වේ මෙලොසියක් අවුරුදු එක දවස කියලා තුම්මා අවුරුදු 90000 එහෙනම් තාම බුදුහාමුදුර වැඩියෙත් නෑ ওই දේශනාව කරලා. මොකද තේරුම් කරගන්න මේකෙන් තමයි. මේ තුම්මාසේ කදුත මේක වෙතර කියන්නේ කොහෙද? ඒතර මේ තාවකයන් සිටි තමයි ධර්මයේ තාවකයන් කියන්නේ මොකද්ද? සංකස්සපුරේ ඉඳලා බුද්ධත්වයෙන් 7 වෙනි වර්ෂෙදී ගන්ධබ්බරුක්ක මොලේදී යමක මහා ප්‍රාඥාර්ය පෙන්නලා ආහාර බණක්ගා කියලා බහලා තියෙනවා. ඒ ආහාර බණක් කියන්නේ අර සත්‍ය දේවයන්ගේ අස්සකරත් වලට නැහැ. අස්සකරත් වලින් පාටලිපුත්‍ර නගරේ ඉඳලා එයාට ඒ පර්සිපොලිස් නගරේ දක්වාම අඩි 40ක් විතර පරල පාරක් කපලා තියෙනවා. දරුත් ඒ පාර තියෙනවා. ඒ සත්‍ය දේවේන්ද්‍ර තමයි මගබාණව කියලා පාර ගැටුවේ. එයයි යුද සේනාධිපතිය කියලා රජ වුණා. සත්‍ය දේවේන්ද්‍ර. ඒ ජීවිතේ. ඒ සිදුවත් කුමාරය හොඳට අඳුරනවා. සත්‍ය දේවේන්ද්‍ර. ඒ මගබාණව තමයි පරපොතේ. එයා තමයි වෙන්නන්නේ. එහෙ තමයි තාවතිස්. දැන් තාවතිස් කියලා කියන්නේ ඔය කියන්නේ මග තියෙන්නේ තාවතිස් කියලා හරියට. ඒතර බිම්බිසාර රජුට අයිති හරියට. ඒ තාවතිස් තමයි මෑණියෝ දැන් පිරිසිමෙක් වශයෙන් ඉන්නේ. ඒතර ලෝතර බුදුහාමුදුරුවෝ පර්සිපොලිස් නගරයට මාලිගා 33ක් හරි ගත්තා. මාලිගා 33ක් හරි ගත්තා. මොනවද කිරි ගන්න ඕනේ. මාලිගා 33ක් හරි ගස්සලා ඒ සක්‍රදේවේන්ද්‍රයන්ගේ මාලිගාව යෝජනයකට ලෝතර බුදුහාමුදුරන්ට ආරාධනා කළා තුන.
ඒතර බුද්ධත්වයෙන් 7 වෙනි වර්ෂයේ ඒ අස්සකරත් ගෙනල්ලා දුන්නේ අස්සකරත් වලට තමයි නැති. ආදර පෙන්නක් කැක්කේ. අස්සකරත් වලින් ඉදා වගේම අධ්‍යයන වේගිත් එකයි. හරි. දින 7කින් පර්සියාට ගියා. තමයි දාස්ත. එලා එහෙ යනකොට මගදී අර මෑණියෝගේ මෑණියෝ අතෝ ඒ කිස්තුන් එක්ක. එහෙ තමයි බණ කිව්වේ. ඒ බණ කියපු ස්ථානෙ වෙන්නත් නේ. අදත් තියෙන්නේ. අද තියෙන්නේ ඉන්දියාවේ අග්‍රවල. එදාට උනේ පර්සි පොලිස්. ඉරාන්. ඒක ඔය මුස්ලිම් ආගම් මැසියෝ තමයි අරන් ගිහලා අවුරුදු 20ක් ගරවලා ඒ ගරවලා ගිහලා අවුරුදු 20ක් ගෙනා හයි කරේ අග්‍රවල හයි කළා තියෙනවා. ඒකේ අරිතාලම තියෙන්නේ හිතන්නේ තියෙනවා. අරිතා. ඒක ලෝත්‍රා බුදුහාඳුරෝ මෑණියන්ට ධර්ම දේශනා කරේ කොහෙද කියලා ඔය දන්නවද? රජ මහා. මේක මොකද දන්නේ? ඒක මම දාන්න බෑ. එතකොට කාගේද මේ මාලිගාව? ඉන්දියාවේ දුන්නා. අද මුස්ලිම් අය. ඔය එතන මුස්ලිම් වලට කිව්වට වෙනන්නේ මේක අද මුස්ලිම් අයට අදහන්නේ තමන්ගේ දේවීන් ආසෙට ආදරයක් සහිත දේවණයක් වශයෙන් බෙදලා ඒ ගොඩාගත්තු බොරු. මේ කාලෙන් ගොඩාගත්තු බොරු. එයාට හරි 20000ක් මිනිස්සු එක්ක වෙලා අවුරුදු 19ක් ඔය ගලවලා ගෙනල්ලා හයි කරා 20000ක් මිනිස්සු. ඒක අස්සකරත් වලින් අරිකරත් වලින් තමයි ඇද්දේ. ඔය පාර දිගේම තමයි යන්නේ. අක්‍රවල ගෙනල්ලා හයි කරා. ඔය මොකද්ද ටයිප් පහ. ඒ තමයි ගෞතම තථාගත සම්මා සම්බුදුන් වහන්සේ මෑණියන්ට ධර්ම දේශනා කරපු. හැබැයි අග්‍ර නෙමෙයි පර්සියා. අර පිරිප්පණ්ඩ ප්‍රකාරයක මේකක් තියෙනවා. අනිත් එක වෙන්නත් නේ මුස්ලිම් ආගමේ නීතියක් තියෙනවා. ඒක දෙවකට අදත් එහෙමයි එකක්. යම් කෙනෙක් නැති වුණා නම් ඩයි විචාරකට ඉස්සෙල්ලා බුදුදහම කරා. මේක අවුරුදු 20ක්. එහෙනම් ඔබලා කියන්නේ ඒ දෙවියන්ගේ මැරෙන්නේ ඉස්සෙල්ලාද තෝණ හැදුවේ අවුරුදු 20ක්. මැරෙන පස්සේ අවුරුදු 20ක්. ඒක එයන්ටගේ ආගමන්ට ගැලපෙන්නේ නැහැ. ඒක හදාපු කතාව. කතා හැදුවට වෙන්නත් නේ සත්‍ය ලෝකෙ තියෙන. ඒ සත්‍ය හැමෝටම පේන්නේ නැහැ වෙන්නත් නේ. ඒකට මේ ලංකාවේ දෙයක් කියන්නේ ඒ කියන්නේ. එතකොට තව අනිත් මාලිගාවට ප්‍රදුනේ. ඇලෙක්සැන්ඩර් රජු ඔක්කොම ගිනි කියලා දැම්මා. හැබැයි ඒකත් ඔය මාලිගාවට එතන තෝරන නම් වෙන්නත් නේ. ඒකත් ඉතින් පොඩ්ඩක් යන්තම් බේරුණා. ඒ බුදුහාඳුරු මන් දන්නේ නැහැ එතන ඒ ඇට්‍රීලකට බණ කිව්වා හන්දදෝ කියලා මෑණියත් සම්බන්ධ කරලා. ඒ රජදරු සක්‍රදේවේන්ද්‍රට බණ ඇහුවා. ඒ සක්‍රදේවේන්ද්‍රගේ මාලිගාව තමයි අර තියෙන්නේ ආග්‍රවටයි. මේ කතාව මේ එංගලන්තෙත් කිව්වා. ඒ නිසා මට එංගලන්තෙන් මට දුන්නා ඒක පරීක්ෂණයක් පවත්වලා අපි ඒ පරීක්ෂණ පත්‍රයට කියන්නේ මොකද්ද? ඩිස්කවරි. අර ඩිස්කවරි වලින් මට දුන්නා ඒ මේක කරමු මේක. මගාව තියෙන එක දැනගන්න. වීඩියෝ පටියක් දුන්නා. මම එංගලන්ත කියලා මේක දේශනා කරා. නමුත් වෙනන්නේ මේක කාර්යයෙන් වැහැලා දෙන්නේ. ඔප්පු කරන්නත් බෑ. ඔප්පු කරන්න අවශ්‍යත් නැහැ. ඔබට මේ කිව්වේ මේ ලෝකේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙට වෙච්ච දේ මට කියන්න පුළුවන්. කොච්චර රහස් වහලා තියෙනවද? දැන් තේරුම් කරගන්න. දැන් ඒ නමුත් ඔය ප්‍රශ්නේ මතුවෙනවා. මතුවෙනකොට ඉන්දියාවේ මහා කලබගෑනියක් වෙනක වහලා දාලා තියෙනවා. මේ කිව්වද දැනගන්න. එතකොට මේ කාර්ද ධර්මදේශනා කරේ ඒ මාලිගාවදී ඒක සක්‍රදේවේන්ද්‍රගේ මාලිගාව දෙවදින දවස. ඒ මෑණියෝ ගියා මෑණියෝ ඇතුළු ඒ සක්‍රදේවේන්ද්‍රට තමයි ධර්මදේශනා කරේ. ඉතින් පින්නන්නේ තව එකක් තියෙනවා. මේකට. එහෙමනම් තව ප්‍රශ්නයක් වලට දානවා. ලෝතුරා බුදුහාමුදුරුවෝ ඔය තාවකින් දෙක අන්ද මෙහෙම පිටේ කියලා දාන්නේ. වැඩි ඔය මෑණියන්ට ධර්ම දේශනා කරන්න විතරද? අන්න මම තවත් අහන ප්‍රශ්නයක්. ඒක ඉස්සෙල්ලා ගියේ නැද්ද? තාවකින් දෙක ඒක ඉස්සෙල්ලා ගියේ නැද්ද? ඔයතර තේනවද? ඒක ඉස්සෙල්ලා. ඔය දන්නවා දැන් බුදුගුණ 9කට බෙදලා ධර්ම
ධර්මයේ ගුණ 6කට බෙදලා උතුම් සංඝ ගුණ 9කට බෙදලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකක්ද? එක වෙලාවට ඔබට බයක් ඇති වුණා නම් බුදු ගුණ සිහි කරන්න කියනවා. එහෙම බැරුණා නම් ධර්මයේ ගුණ සිහි කරන්න කියනවා. එහෙම බැරුණා නම් සංඝ ගුණ සිහි කරන්න. අය පැනලා දුවන්නේ නැහැ කියලා. මොකද්ද මේ සූත්‍රය? රාජාග්ගපවාද. රාජාග්ග කියන්නේ කොඩියග. ඒක පටන් ගන්න වෙන්නත් නේ. ඔය සූත්‍රේ පටන් ගන්නකොට ඔක දේශනා කරන්නේ ලෝතර බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ. ඒක පටන් ගන්නේ මේ විදිහට. භූත පුබ්බන්නාම වික්කවේ දේවාසුර සංගාමෝ සමූපබ්බුල්ලෝ කියලා පටන් ගන්නවා. භූත පුබ්බන්නාම වික්කවේ දේවාසුර සංගාමෝ සමූපබ්බුල්ලෝ කියලා. ඒතර මහණෙනි මම පෙරවුයමක් කියන්නේ. පෙරවුයමක් කියන්නේ තමන්ගේ ජීවිතේ හිත වෙච්ච දෙයක් කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ වැඩලා තියෙනවා කොහෙද? තාවතින්සේ දේවේ ආමන්තේති. තාවතින්සේ දෙවියන්ටයි මේක ආමන්ත්‍රණය කරන්නේ. කවුද? බුදුහාමුදුරුවෝ නෙමෙයි. එදා ලෝතර බුදුහාමුදුරුවෝ තාවතින්සේ ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රයත් අර සුරාසුර යුද්ධයක් වුණා. ඒ සුරයා යන්ට ආයිති සක්‍ර දේවේන්ද්‍ර කියනවා දැන් අසුරයන්ගෙන් යම්සි කරදරයක් එනවනම් යම්කිසි බයත් ඇතිකයිම තොරනම් මගේ මාලිගාවේ තියෙන කොඩියක බලන්න. එහෙම නැත්නම් වරුණ ඊසානස්ස ඒගොල්ලන්ගේ මගේ පිරිවර මගේ ඇමතියන්ගේ කොඩියක බලන්න මාලිගාවල. එතකොට ලෝතර බුදුහාමුදුරුවෝ කියනවා "එයයි ඒ විදිහේ අනුශාසනාවක් කරාට මහණෙනි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ." ඇයි? ඒගොල්ල කෙලෙස් තියෙනවා. ඒගොල්ල බෑයේ පැනලා දුවනවා. කවුද? සක්‍ර දේවේන්ද්‍ර පැනලා දුවනවා. අනිත් කට්ටියත් පැනලා දුවන බයයි. කෙලෙස් තියෙන නිසා. ලෝතර බුදුහාමුදුරුවෝ කෙලෙස් නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකකට කෙලෙස් නැහැ. ඒක පැනලා දුවන්නේ නැහැ. බයක් ඇති ගැනීමක් ඇති වෙනනම් ලොම්ඩහ ගැනීමක් ඇති වෙනනම් ඒක ලොම්ඩහ ගැනීම කියනකොට දැන් ඒක තේරුණා ඔය තාවතින්සේ දෙවියන්ට ලොම්ටි විච්ච බව. ඒක පේනවා. ලොම්ඩහ ගැනීමක් ඇති වුණා නම් බයං වා ජාමිතත්තං වා ලෝමහංසෝවා. ඒ වගේ කියන්නේ ඒකයි. බයක් ඇති වුණා නම් බලන්න කියලා කියනවා. ඒකට එහෙම දෙයක් වෙන්නේ නැහැ. යම් කිසි බයක් ඇති ගැනීමක් මහණේ ඔබලට ඇති වුණා නම් බුදුගුණ සිහි කරන්නේ බුදුගුණ 9ක් තියෙනවා. එහෙම දැන් මේ ධර්මයේ ගුණ 6ක් තියෙනවා මේ ධර්මයේ ගුණ 6 සිහි කරන්නේ. එහෙම නැත්නම් උතුම් සංඝ ගුණ 9ක් තියෙනවා සිහි කරන්නේ කියලා කියනවා. ඒක තමයි දැකගන්න. කොඩියක බලලා හරියන්නේ නැහැ. දැන් මෙතෙන් මේ ධර්මයේ ඔබලට පෙන්නන්නේ මේ පෙන්නීමට මේ කාරණේ රජාක කියන නෙවෙයි. ලෝතර බුදුහාඳුරෝ තාවතින්සට ඒක කල්පිත කියලා කියනවා. හැබැයි ඒ වෙලාවේ කිව්වේ නැහැ අපේ අම්මත් මෙහෙ ඉන්නේ නැහැ කියලා. අන්න ඒකයි කියන්නේ. ඒක නේද? ඇයි වෙන්නත් ඒක මතක් කරන්න දුන්නානේ පොඩ්ඩක් හරි ආසකමක් දාන්න දුන්නා දයාකට. මගේ අම්මත් ඔය පිට ඇහුවයි කියලා. අපි ධර්මය ආනකන් ඒක ඇහුවේ නෑනේ. මන් දන්නේ නැහැ ඔය තේරෙනවද කියලා. මේ බයිනව නෙවෙයි පින්නන්නේ. මේ ධර්මයේ මෙහෙම කතා කරාම අපිට දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්නන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයේ සාදු කියලා එහෙම පිළිගන්නේ නෙමෙයි. පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්ම. මේක විභාග කරලා නැවත නැවත පරීක්ෂා කරලා මේ හොඳට බලන්න. දැන් මම කිව්වත් සාදු කියලා පිළිගන්න නෙමෙයි තියෙන්නේ. ඔබත් බලන්න. ඔබේ හදවත් වලට එකගව ඔබට මේ සත්‍ය පිළිගන්න පුළුවන්. ඒ සත්‍ය ඔබට සත්‍යමයි. මට සත්‍ය වගේ. එතන එහෙම බලන්න ඕනේ. එහෙම බලනකොට තමයි වෙන්නේ මේ ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් පේන්නේ. ඉදාගේ මිනිස්සු මේ ඉතිහාසයෙන් පෙන්වන එක නෙමෙයි කියන්නේ. මේ ඉතිහාස කතා වලට ගොතන්නේ ඉතිහාස කතා වලට වැඩි හරි මේ ගම් වල හරි කටින් කට එන කතා. දැන් ඉතිහාස කතාවක් ඕන කරාම දැනුණත් එහෙමයි. රජදරු කෙනෙක් ඉන්නවනම් රජදරුවන්ට පක්ෂපාතීව යම් පිරිසක් ඉන්නවනම් පඬිතුවරු පුරෝ වේවා හාමුදුරුවෝ වේවා ඒගොල්ලෝ එකතු වෙලා කතා ගොතන. ඒ කියන්නේ නරක රජ කෙනෙක් වුණත් කොහේ හරි වර්ණනා කරලා පොතේ දාලා කියන්න පුළුවන්. ඉතිහාසෙ. හරිම හොඳයි හරි කරුණාවන්තයි කියලා. හොඳ රජුරෝ නරක කළා දාන්න පුළුවන්. ඒක ලියනකොට. හරි? දැන් එහෙම බැලුවාම මම එහෙම කියන්නේ මේ ඉලා රජුරු ගැන බැලුවා. හරි? ඉලා රජුරු ඔබ දකිනවා. හොඳ රජ කෙනෙක් හැටියට. ඒ කියන්නේ මොකද එහෙම කියන්නේ? ඒ භාෂාව වරුණත් නීතියට හරියට ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මොකද නීතිය ක්‍රියාත්මක කරන්නේ නීති ක්‍රියාත්මක කරලා රජ කෙනෙක් වැඩක් නැහැ.
ඒ උතුම් දෙයක් මම මේ විතර පෙන්නන්නේ. ඒ ඉලා රජු ගේ පුතා කරත්තෙන් යනකොට ඔයාපටි අර කරත්තේ ඩවල් නැති වුණා. ඒක අහලා දිනවත් නැහැ. එතකොට අර රජකෙකුට හරි කතාවක් තියෙනවා මේ ගන්ටාරය. ඒ යම් කරදරයක් වුණා නම් මිනිස්සු ගිහිල්ලා ඒ ගන්ටාරේ අදිනවා. එතකොට ඒ රජුගේ පරීක්ෂණ කරනවා. මේකේ එදා මිනිස්සෙක් නෙවෙයි වහුවම්ම අර පැටිය නැති කරපේක අම්මා ගිහිල්ලා තමයි අර අටින් ඇත්තේ. අර බෙල් එක හෙල්ලුවේ. ඒ බැලුවාම මේ පුතා බෙල් යට කළා බලලා රජුරගේ පුතාමයි මේක කළා කියේ. එයාට ඒ විදිහට මම කරන්නේ. ඒකෙන් පිළිදන්දට කොටවත් එරියන් වරදි කරලා මේක අපිට අත වශයෙන්ම අපි ගන්නකොට ඒ ඉතිහාසය අපිට පේනවා නම් එයා හොඳ මිනිස්සෙක්. හොඳ රජ කෙනෙක්. නීතියෙන් බව. අත වශයෙන් මෙහෙම තමයි ලෝකෙ තියෙන්නේ. දැන් මම මේ පෙන්නේ ඒ ඉදා කතාව පෙන්නේ ඒ කතාව ගන්නකොට කොහොමද අපේ පැත්තට බලනකොට දුර්ගම් රජුගේ හොඳ කියලා පේනවා. දුර්ගම් රජුත් හොඳයි. නමුත් ඒ වගේම ඉලා රජුත් හොඳ ධර්මස්ථානික. හොඳයි කමන්නේ අපි හැම කෙනෙක්ම ජාති ભેද නැතුව කුල ભેද නැතුව ආගම් ભેද නැතුව හැම කෙනෙක්ම මේ ලෝකේ සතරින් ඉන්නවා. තථාගත දර්ශනය ඒකයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජාති ભેද නැහැ, කුල ભેද නැහැ, ආගම් ભેද නැහැ. එදා ඉඳලා අරවෙනකුත් පින්නන්නේ ලංකාවේ. මේ කාරණේ තේරුම් කරගත්ත නම් අද වාද විවාද ભેදයක් වෙන්නේ නැහැ. අපි පෙන්නන්නේ වෙන කතාවක්. ඇත්ත කතාව දැක්කොත් වෙතර වෙන්නේ නැහැ. අපි ගත්තොත් ಭಾರತය. ಭಾರත කියන්නේ ඉන්දියාව. ඉන්දියාවේ කියන භූමිය ගත්තොත් ලංකාවගේ 62 පොළොවේ විශාලයි. ඒ ගණන්. ඒ ලංකාවේ ඒ 62 කොටස. මේ එකට සම්බන්ධව තියෙන ඉඩම් එකට තියෙන හැතැම්ම 22 කෙනෝ දැන් වෙනස් වෙලා ඉස්සර 18 දැන් හැතැම්ම 22 කෙන් තමයි වෙන යලා තියෙන්නේ. මේ ඉන්දියාව ලංකාව. ඒතර වෙන්නන්නේ ඔය ආසියානු රටවල. ගත්තාම එදා හිටිය ශිෂ්ටාචාර මිනිස්සු අදත් එහෙම අපි ගන්න. මේ ආසියානු රටවල හොඳ ශිෂ්ටාචාර මිනිස්සු කියනවා. ඒතර ඒ මිනිස්සු ගැන ගත්තාම අද වශයෙන් තියෙන ගෝත්‍ර නෙමෙයි උනේ. ගෝත්‍ර වශයෙන් ගත්තාම එදාට උනේ යක්ෂ ගෝත්‍රය, රාක්ෂ ගෝත්‍රය, නාග ගෝත්‍රය, දේව ගෝත්‍රය. ගෝත්‍ර හතරක්. ඔබ තමයි තාතුම් මහරජකේ කියලා කියන්නේ. ඔය ගෝත්‍ර හතරේ. ඔකේ රජවරු හතර දෙනෙක් හිටියා. ඒ රජවරු හතර දෙනාට තමයි ධෘතරාෂ්ට්‍ර විරෝධ විරූපාශ්‍ර වෛශ්‍රවණ කියලා. අද අපි කියන්නේ හතරවරන් දෙවියෝ කියලා. ඒක රජවරු වෙලා. ඔය රජවරු හතර දෙනා රාජ්‍ය කරේ මේ කොටස් හතරට. ඒක තමයි තාතුම් මහරජකේ. හොඳට තේරුම් කරගන්න. ඒකට මෙන්න කොහෙවත් නෙමෙයි. ඒතර පරිසරය තමයි තාවතින්සේ. ඔයත් දන්නේ මේ ඉතිහාසය. ඒක තාදුර් මහරජකේ. ඒතර යක්ෂ රාක්ෂස නාග දේව කියන කොටස් හතරේ තියෙනවා. ඔය කොටස් හතරෙම ඔය රජදරු හතර දෙනාම පැවැත්තුවා. ඉන්දියාවේ තිබු එක රජ කෙනෙක්. ඒ ඩේරියස් නෙමෙයි සේරියස් රජු. සේරියස් රජු අර හතරවරන් දෙයියෝ කියලා කට්ටිය. ඒගොල්ලත් එක්ක යුද්ධ කළා පරද්දලා එක රාජ්‍යයක් කරා. රාජ්‍යය කළා අපේ සිදුවත් කුමාරයා දුන්නා. අපේ සිදුවත් කුමාරයා තමයි එදා හිටපු ඉන්දියාවේ ශරීර සෞඛ්‍යයෙන් අයෝන පුරුෂයා. අයෝන පුරුෂයා. ඇයි එහෙම කියන්නේ? සිදුවත් කුමාරයාට පරම්පරාවෙන් ආවා යකඩ දුන්නා. යකඩ දුන්නක් ආවා. ඒ යකඩ දුන්න සමහර කෙනෙකුට උස්සන්නත් බැහැ. නමුත් එතන අර ශිල්ප දක්වන අවස්ථාවේ ඉතින් කුමාර ශිල්ප දක්වන අවස්ථාවේ දුන්න කඩලා ඊ අතට ගත්තා. දුන්න කඩලා ඊ අතට ගත්තා. ඒක තමයි සරබංග ජාතකය කියන්නේ. බඩපොත. සරබංග ජාතකය කියන දේශනා කරලා තියෙන ජාතක කතාවේ සරබංග ජාතකය කියන්නේ. ඒ කියන්නේ ශිල්ප දක්වන වෙලාව. ඒක පෙන්වන්නේ මේ විදිහට. කිසල් ගණන් හතරක් හිටවනවා. කෙසේ ගණන් හතරක් හිටවලා දුන්න කඩන්නේ ඉතල ඒකේ ඊයේ ගැට ගහන නූල
විදිනවා. කෙසෙල් කණන් හතර තියෙන්නේ හතර පැත්තේ. මේ හතර සැරේ. ඒ කෙසෙල් කණන් හතරම විදලා ඊ හතට එනවා. ඒක දැනගන්නේ නූලක් දාලා තියෙනවා. අර නූල හතර පැත්තටම වෙනවා. මේක තමයි සරබංග ජාතිකේ වෙනන කතාවේ හරය. මෙතන පෙන්නේ මේ කෙසෙල් කණන් හතර පෙන්නේ පින්නන්නේ මිනිස්සු මරන්න බැරි හන්දයි මේ කියන්නේ. මිනිස්සුන්ට කියලා විදිහට බෑනේ. ඒ කෙසෙල් කණන් හතරෙන් පෙන්නේ රටවල් හතර. උතුරු කුරු දිවෙන අපරගෝ යහනේ පොර වේදී ජම්බුස්ති. මේ කිසිම මේකේ ඉන්න යක්ෂ රාක්ෂස නාග දේව කියන මේ කොටස් හතරේ මිනිසුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. දුන්න කැඩුවා මේ ඊතර නැහැ. ඊ අතට ගන්න. ඒ කියන්නේ කිසිම හිංසාවක් කරන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේ තමයි වෙන්නේ සීරියස් රජුරෝ මේ රටවල් හතර දිනලා සිද්ධාර්ථ කුමාරට බාර දුන්නා. සිද්ධාර්ථ කුමාරෝ තීරණය කරගෙන ඉවරයි යුද්ධ කරන්න නෙවෙයි මේ හැමෝටම අභය දුන්නා කියලා කියන්නේ හැමෝටම විදහා දුන්නා. මට අවශ්‍ය නැහැ රජකම. හරි අතට සක්විති රජකම ඇත්තරියයි කියලා කිව්වේ ඒක. ඒ අතට උණකතුනි සත්‍ය සොයාගෙන යන්න. දුන්නේ නෙවෙයි කතාව නෙවෙයි සත්‍ය සොයාගෙන යන්න. ඒක නිසා සීරියස් රජුරෝ බාර දුන්නු තවතිසා දිව්‍ය ලෝකේ බාරගත්තේ නැහැ. සිද්ධාර්ථ කුමාර සත්‍ය සොයාගෙන යනවා කියලා කිව්වා. අන්න අතරපත් සක්විති රජකම ඇත්තරියයි කිව්වේ ඒක. ඊළඟට මේ රාජ්‍යවල හතර කාරණා දැන් දෙන්න තියෙනවා. ඒ තමන්නට සීරියස් රජුරෝ ගාඩ අග්‍ර යුදගෙනිය තමයි ඩේරියස් කියලා කියන්නේ. ඩේරියස් රජුරෝ තමයි සක්කදේවින්දයා කියන්නේ. ඒතර පරම්පරාවෙන් යන රජ පවුලට ආයේ කෙනෙක් ඊළඟට එයාට බාර දුන්නා මේ රාජ්‍යවල හතර. ඒකවල දැන් ඒතර සක්කදේවින්දයා කියන රටවල් දෙකක්. ජාදුර් මහරජකයි තාවතින්සියයි. ඒක නිසා තමයි අපි බණ පොත්වල සිංහල සාහිත්‍ය කියලා කියන මේ විදිහට. දහසක් දිවස් ඇති දෙදෙව් ලෝටම අධිපති මට ඉඳුරු දෙප්පති ධනෝසක් දෙවිඳුයයි පවසන. දහසක් දිවස් තියෙනවා. දිව ඇස. හැබැයි දිව ඇස කිව්වම ඔය තුනක් තියෙනවා. ඇහෙන් බලලා රපෝට් කරන කට්ටිය 1000යි. ඒ කියන්නේ 100යි. කනෙන් අහලා රපෝට් කරන කට්ටිය 1000යි. ඒක 100යි. අදත් පින්නත් නේ පර්සියාව ගත්තාම ලෝකෙ තියෙන හොඳම සැපල ක්‍රමයේ තියෙන්නේ පර්සියා. මම මේ වෙතට කිව්වේ ඒතර එදා දිව්‍ය ලෝකයක්. ඒක නම් ඒ පින්තූරිය වලට දාලා බලන්න පුළුවන්. ඒ පැරඩයිස් ඒක දිව්‍ය ලෝකයක් තමයි එදා. එදා කියන අනුන් දැක්කත් උතර පුදුම විදිහේ ඒ අද නෙමෙයි ඒ රාජ්‍ය ඒ සක්‍රදේවින් වල ඉන්න කාම. ඉතින් අද මේ ඔක්කොම දැකලා බලන්න ටච් මහල් බැලුවහම ලෝකෙ පුදුම හතෙන් එකක් කියලා කියන්නේ ඒක එදා හදපු එක. ආවුදු විතර රුද්‍රාවුදුමාගරෝ ධර්ම දේශනා කරපු තරක් විතර. ඒ මාලිගාව ඇතුලේ. අද මේ මාලිගාව වාසනාවට ඒක මම හිතන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරා හන්න වෙන්නේ නැති අග්‍රවලයි ලෝක තියෙන්නේ. අද නම් තියෙන්නේ මුස්ලිම් කට්ටියට අයිති දෙයක් ඇති. කොහොමද කමන්නේ කාට ආයෙත් ඉතාලම රටට වටින වස්තුවක්. ඒ කිරිගන්න වලින් හදපු මාලිගාව තියෙනවා. අනිත් මාලිගා 32ම නැහැ. ඒ තාවතින්සේ කියන මාලිගා 33ක්. ඒව නැති කරේ ඇලෙක්සැන්ඩර් රජු ඔක්කොම කිරිදියා. උදේ තේරුම් කරගන්න. ඒ මම මේ මොකද මේ ඉතිහාසයක් කිව්වේ? ඒතකොට මේ ඉතිහාසෙත් තියෙනවා කරුණු වෙනස් කරපේවක් තියෙනවා ඇත්තක් තියෙනවා. මේ සත්‍ය කියන එක හුඟක් මතුවෙන්නේ නෑ වෙන්නන්නේ. ඒවා ඒ වහලා දාලා තියෙනවා. සත්‍ය මතු කරන්න හරි අමාරුයි. සත්‍ය වහලා තියෙනවා. නමුත් දැන් ඔය වලට පේනවා ඒ තථාගත දර්ශන දිහා බැලුවහම මේ යමක් ඔබට හුඟක් පැහැදිලි කරුණු ටික දැනගන්න හම්බ. එදා තියෙච්ච දේවල්. එතකොට මෑනියෝ පින්නක්නේ අර සංඝාසපුරේ හිටියේ ඒ ලින් තියෙනවා උණු වතුරේ. බුදුහාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරන්ට ධර්මදේශනා කරන වගේම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් හිටියා සංඝාසපුරේ. ඒ වෛද්‍යවරයාගේ ආර්දනාවට තමයි මෑනියෝ ගිහිල්ලා උණු වතුර ලින් වලින් නාන කළේ. ඉතින් මේ කතාවල් වල දැන් නැතුවට සත්‍ය කතාව මෙහෙම. ඉතින් උගා කාලෙන් ලැහැක ධර්ම ඔබට මතු කරලා පෙන්නනවා. ඒතර මම මේ පෙන්නේ මොකද්ද? සිදුවයි කුමාරයන්ගේ මෑණියෝ අවුරුදු 79ක් මේ ලෝකේ ජීවත් වුණා කියන එකයි කියන්නේ. හරි? ඒතර මේවා ඔබ දැනගත්තාම නමුත් මේව වහලා තියෙන්නේ. ඒ වහලට වෙච්ච දේ වෙනවා. පොත් වෙනස් වෙච්ච හැටි පේනවා. මේක ඔබට පෙන්වන්නේ ඔබ දැනගන්න. කවුරු වෙනස් වුණත් සත්‍ය ඒ කාලේ වේරුකට වත් වෙනවා.
මොකද තේරුම් හොඳයි පින්වත්නි කාරණා අද හුඟක් පෙන්නවා අනිත් එක ධර්මයේ ප්‍රතිෂ්ඨාවයම තමයි පවත්ත ගැනීම තමයි පැවැත්වීම කුදලද තියෙනෝනේ මිහින්තලේ ඒ පර්වත පුදුරේ ඉතින් පිළිහෙව්වත් ඒ පර්වතේ නෙමෙයි පිටවන්නේ හැමතුල රජුරුවන්ගේ නැත්නම් රටවැසියන්ගේ හදවත් වල ඔබේ හදවත් වල අර ප්‍රශ්න 12ටම උත්තර සොයාගෙන ඒ ප්‍රශ්න 12 හරියට භාවිතා කරලා සීමක දේශනා අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ජීවිතයේදීම දුක් කෙලවර කරලා අමා මහ නිවනටපත් වෙන්නේ නැහැ කියලා මම කියනවා. හොඳයි පින්වත්නි. දරුවන් ගන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමේච සක්ඛෝ ජෝච සෝජෝච සුවචෝ දස්ස මුතුමතිමානි සම්දුස්සකෝච සුධරෝච අප්පතිච්ඡෝච සල්ලෞකෝති සම්දින්දිරෝච නිකෝච අප්පගක්ඛෝ කුලේසු අනනුවිද්දෝ නච සුත්තං සමාචරේ කිංචේන පරේ උපදීයං සුඛිනෝ ආගේමිනෝ හුන්තු සබ්බේ සත්තා බලන්තු සුඛිනක්ඛායේ ඒති පාන භූතස්සී තසවතා බරාවා අනවසේසා දීරාවායි මහන්තාවා මච්චිමාරස්සකං කතුලා දික්ඛාවායි වරං දික්ඛායේ දුරේ වසන්තියයි දුරේ භූතාවා සම්පරේසීවා සබ්බේ සක්කාරං සුඛිනක්ඛාන කරුවරං නිකුතේත නාමි මන්නේක කච්චිනං කන්ති යාරෝසනා පටිච්ච සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විකේය මායායතානියං පුත්තං ආයුසායේක පුත්තමනුරක්ඛේ ඒවං විසද්ද භූතේසු මාන සම්භාවේ අපරිමාණං මිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උත්තං අදෝච කිරියං ච සම්භාගං අවේහං වසපක්ඛං වික්ඛං චරන්සින්නෝ ආසරණෝ ආයාවතස්ස විගතමිත්‍රෝ ඒතං සතින් අදිත්තේය ධම්මමේකං විහාරං ඉදමාහුතිංච අනුපදං වසීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයකේතං එහියාතු ගබ්බසෙය්‍යං පුනරේති ඒතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සබ්බදා සෑම සියදනාට උපපටිපදාවෙන් අමා මහ නිවන් සම්බන්ධ වේවා දීර්ඝාසර වේවා